සියලු දෙනාට තෙරුවන් සරණයි. පාලි සනු භාෂා පාඨමාලාවේ තවත් විශේෂ වැඩසටහනක් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තුව මම හිතනවා තව කට්ටිය සම්බන්ධ වේවි. නමුත් වෙලාව નિયમિત වෙලාව නිසා අපි ආරම්භ කරනවා. යම්කිසි ගැටලුවක් තිබුණොත් එහෙම ඕනම අවස්ථාවක කට්ටියට ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නට හැකියාවක් තියෙනවා. අපි මේ කාර්ය සිදු කරන්නේ කාගේත් යහපත පිණිස අවබෝධය පිණිස. ඒ නිසා අපි සුහදව මේ සූත්‍රය පිළිබඳව කතා කරමු. ඒ වගේම මේ සූත්‍රයේ සාකච්ඡා කිරීමේදී අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ සූත්‍රයේහි තේරුම පිළිබඳව. ධර්ම කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි සූත්‍රයේහි මූලික අර්ථය අවබෝධ කරගෙන ඒ පිළිබඳව කතා කරන්නට පුළුවන්. මහා සතිපට්ඨාන සූත්‍රය දීඝනිකායේ මහා වග්ගයේ 9 වන සූත්‍ර ලෙස තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මේ අධ්‍යයනයේදී අපි යොදාගන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව කට්ටිය සම්බන්ධ වෙන නිසා මට ඇක්සෙප්ට් කරන්න එනවා මේකේ නිසා ඩිස්ටර්බ් වෙයි. මහා සතිපට්ඨාන සූත්‍රය ගැන කවුරුත් දන්නවා. ඒ වගේම තමයි යම්කිසි අවබෝධයක් මේ කාටත් තියෙනවා. නමුත් යම්කිසි අවස්ථාවක පාලියෙන් මහා සතිපට්ඨාන සූත්‍රය ඇහෙන විට අපිට පුළුවන් නම් ඒ කියන කාරණේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට, තේරුම් ගන්නට අන්න ඒ කාරණේ තමයි මේ අධ්‍යයනයේදී මූලික අරමුණ. අද අපි මම ටයිපින් පිටු 3ක් විතර ගන්න තියෙනවා. මම හිතන්නේ නැහැ කොහොම කතා කරන්න පුළුවන් කියලා. නමුත් අපි උත්සාහයක් දරනවා මේක අද කතා කරන්න. මේ පිටු 3 තමයි අද අපි කතා කරන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රය ආරම්භ වෙන්නේ ඒවං මේසුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුන් භගවා ඒතද ඕච. මේ සූත්‍රයේහි අර්ථය ලබා ගැනීමේදී මේ කොටස අපිට බොහෝ සූත්‍රවල දකින්න ලැබෙනවා. මේකේ අර්ථය තමයි මා විසින් මෙසේ අසන ලදි කියන අදහස. අපි විස්තරවලදී කාරණා පිළිබඳව කතා කරනවා. පළමුව අපි අවබෝධ කරගමු මෙතන මේ කියලා කියන්නේ පාලියෙන් අයං නැත්තම් අහං කියන පදයෙන් බිදිච්චි අර්ථයක් තියෙන මේ කියන පදේ අර්ථය මා විසින්. මෙතන මා විසින් කියන්නේ බොහෝ දුරට ආනන්ද හාමුදුරුවෝ ඒවන් කියන එකේ අර්ථය අපි කවුරුත් දන්නවා. මෙසේ කියන අර්ථය. ඒවන් කියලා කියන්නේ මෙසේ කියන අර්ථය. ඒක නිපාත පදයක්. සුතං කියලා තියෙන්නේ අසන ලදි කියන අර්ථය. එතකොට යම්කිසි අවස්ථාවක ඔබට සූත්‍රයක් ඇහෙන විට කියවන විට ඒවන් මේ සුතං කියලා ඇහෙනවා නම් ඒකේ අර්ථය තමයි මා විසින් මෙසේ අසන ලදි කියන තේරුම. මේ පිළිබඳව ගොඩාක් අර්ථකථන අටුවාව තුළ තියෙනවා. නමුත් ඔබ මේ ලබා ගන්න අර්ථය ප්‍රමාණවත්. ඒකං සමය. ඒකං සමයං කියලා කියන්නේ පාලියෙන් එක් සමයක නැත්නම් එක් කාලයක. භගවා භාග්‍යවතුන් වහන්සේ. භගවා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. කුරුසු කියලා කියන්නේ කුරු කියන ජනපදය. මෙතන මේක බහුවචනයේ යෙදලා තියෙන්නේ. ඒක ගැටලුවක් නොවේ. සාමාන්‍යයෙන් හරිනම් එන්න ඕනේ කුරුස්මින් වගේ පදයක්. නමුත් මේ කුරුසු කියලා බහුවචනයේ යෙදලා තිබුණාට ඒකේ ඒක වචන අර්ථයක් තියෙන කුරු කියන ජනපදයේ. කුරුසු කියන්නේ කුරු කියන ජනපදයේ කම්මාස ධම්මං නාම. එතකොට මේ කුරු ජනපදයේ තියෙනවා කම්මාස ධම්ම කියලා කුරුණං නිගමෝ කුරුන්ගේ නියංගම
සමහරක් කෙනෙක් පිරිස කුරු ස්වභාවයක් තිබ්බ නිසා එහෙම වුණා කියලා කියනවා. අපිට ඒක අදාළ නැහැ. කුරු කියන මේ ජන වර්ගය කියන අර්ථය ගත්තාම නැත්නම් පිරිස කියන ගත්තාම ප්‍රමාණවත්. කුරු නම් නිගම කියලා කියන්නේ ගමකටත් නගරයකටත් අතර තියෙන ලක්ෂණ තියෙන ප්‍රදේශ. දැන් අපි කිව්වහම සමහරක් ප්‍රදේශ තියෙනවා ගමේ ලක්ෂණක් තියෙනවා නගරේ ලක්ෂණක් තියෙනවා. ඒ වගේ තැන් වලට අපි නියංගම් කියලා කියනවා. වෙනස් වෙන්නත් පුළුවන් ඒ ස්වභාවයන් අනුව අපිට මෙන්න මේ ලක්ෂණේ හින්දා තමයි මේකට නියංගම කියන්නේ කියලා තනියෙන් අර්ථකථන කරන්න බෑ. නමුත් මේ යම්කිසි ප්‍රදේශයක් කියන අර්ථය විහෙරති කියන්නේ වාසය කරයි. බුදුහාමුදුරුවෝ කුරු ජනපදයේ මේ කුරුන්ගේ රටේ වාසය කරන කාලේ තමයි මේ සූත්‍රයේ දේශනා කරේ කියන අදහස තමයි ඒ තුල තියෙන්නේ. තත්‍රකෝ එහිදී වනාහි කෝ කියලා කියන්නේ පාලියෙන් වනාහි කියන අර්ථය. මේකට එහිදී කිව්වත් ප්‍රමාණවත්. නමුත් මේ පදයක් අයින් කරන්න බැරි නිසා තමයි මම මේ පදේ අරන් තියෙන්නේ. භගවා භාග්‍යතුන් වහන්සේ භික්ඛවෝ ඉති භික්ෂූනි යයි. භික්ඛවෝ කියලා කියන්නේ බහුවචන පදයක්. ඒ නිසා භික්ෂූනියයි හාමුදුරුවන්ට කතා කරා. මහණෙනි කියලා කිව්වත් කමන්නේ. භික්ෂූනියයි භික්ඛු භික්ෂූන් ඒකත් අපිට ဒုတိ යාවෙන් තියෙන බහුවචනයක්. භික්ෂූන් ආමන්තේසි ඇමතිය. බුදුහාමුදුරුව කතා කරා මේ හාමුදුරුවරුන්ට මේ මහණෙනි කියලා. තේ භික්ඛු ඒ භික්ෂූහු බදන් තේ ඉති. බුදුහාමුදුරන්ට උත්තර දුන්නා. බුදුහාමුදුරුවනේ කියලා නැත්තම් ස්වාමීන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිවදන් දුන්නා. බදන්තේ කියලා කියන්නේ ස්වාමීනි කියන අර්ථය. භගවතු භාග්‍යවතුන් වහන්සේට පච්චස්සෝසුන් බහුවචන පදයක් අතීත කාලාක්‍යාතයක් මේකේ තේරුම තමයි උත්තර දුන්හ නැත්තම් පිළිවදන් දුන්හ. එතකොට බුදුහාඳුරන්ට ප්‍රතිඋත්තර දුන්නා. භගවා භාග්‍යවතුන් වහන්සේ ඒතද වෝච ඒතං අවෝච කියන එක තමයි ඒතද වෝච කියන්නේ. මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරා. එතකොට අපිට මේ වගේ කෑල්ලක් කියවෙනකොට දැන් මේ කියන තේරුම අවබෝධ වෙන්න ඕනේ. විශේෂයෙන් මම මේ හෑන්ඩ් අවුට් එක එවනවා. එතකොට කීප සැරයක් මේක කියවුවාම මේ තේරුම අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඔබට වරදින්නේ නැහැ. යම් කිසි දවසක සතිපට්ඨාන සූත්‍රය ඇහෙනවද එතන ඉඳලා තේරුම අවබෝධ කරගන්න පුළුවන්. දැන් නිකන් බලමු අපි මේ කෑල්ල අයින් කරලා මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුන් භගවා ඒතද වෝච. එහෙම කියනකොට අපි ටික දවසක් යනකොට මේක තේරෙනවා මොනවද මේ සූත්‍රයේදී සාකච්ඡා කරන්න කියන කාරණය. එතකොට ඒවම් මේ සුතං කියන මේ ප්‍රකාශය ආනන්ද හාමුදුරුවෝ තමයි බොහෝ විට ප්‍රකාශ කරන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී. මේ පිළිබඳව ගොඩාක් විස්තර අපිට අටුවාව තුල දකින්න ලැබෙනවා. විශේෂයෙන් මට මතකයි මේ පිළිබඳව දීඝනිකායේ සුමංගල විලාසිනියේ මුල් සූත්‍රය මූලපරියා මේ මුල් සූත්‍රවල බ්‍රහ්මජාල සූත්‍රයේ විශේෂ සටහනක් තියෙනවා. කැමති කෙනෙක්ට ඒ පිළිබඳව කියවන්න පුළුවන්. නමුත් එච්චර අවශ්‍ය කරන්නේ නැහැ. ඒවා මේ සුත්තන් කියන්නේ මා විසින් මෙහෙම අසන ලදි කියන අර්ථය. එතකොට මේ සමයන් කියන පදයේ පිළිබඳවත් අටුවාව තුල විග්‍රහ වෙනවා. මෙතන මේ සමයන් කියලා කියන්නේ නිකම් මේ කාලය කියන එකටත් වඩා සුදුසු කාලය කියන එක. දැන් බුදුහාමුදුරුවෝ හිතුන වෙලාවේ සූත්‍ර දේශනා කරේ නැහැ. ඒ සූත්‍රයේ දේශනා කිරීම සඳහා යම්කිසි අවස්ථාවක් එන්න ඕනේ. ඒ වගේ මේ පුද්ගල කොට්ටාසයක් එතන ඉන්න ඕනේ. ඒ වගේම තමයි ඒ සුදුසු ස්ථානයක් වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා හරියට ගැලපුණාම අපි යන්න ඒ අවස්ථාවට කියනවා සමය කියලා. එතකොට එහෙම අවස්ථාවකට අපි සමයන් කියලා කියනවා. ඒකට සමය කියලා කියන්නේ සුදුසු අවස්ථාවක් නැත්තම් එකපාරෙම බුදුහාමුදුරු මේ සූත්‍රය දේශනා කරා නොවේ. කුරුසු කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ. එතකොට මේ කම්මාස ධම්මං කියන එක ඇතැම් තැනක
කම්මාස ධම්මං කියන්නේ කම්මාස්ස ධම්මං කියලා තියෙනවා. කම්මාස්ස ධම්මං කියලා. ඒ වගේම තමයි සමහරක් තැනක කියන කම්මාස ධම්මං කියලා සමහර සංස්කරණවල අපිට දකින්න ලැබෙනවා. ඒ කොයි කාරණේ කිව්වත් මේ කම්මාස ධම්මං කියන එකත් එක්කම බැඳිච්චි පද තමයි. එතකොට මේ පිරිස ඊටමත් නුවණ ඇති පිරිසක් බව අටුවාව විග්‍රහ කරනවා. කුරුරට්ට වාසීනං ගම්බීර දේශනා පටිග්ගාන සමත්තාය. යාලා ගැඹුරු ධර්ම දේශනා අහන්නට ඒ වගේම ඒවා ධාරණය කරගන්නට අවබෝධ කරගන්න හැකියාවක් තිබ්බ පිරිසක් වශයෙන් තමයි හඳුන්වන්නේ දීඝනිකාය අට කතාව තුල. ඒ වගේම තමයි කුරුරට කියන මේ ප්‍රදේශය නූතන දිල්ලිය සමීපයේහි තියෙනවා. මම හිතන්නේ සමහරක් ගියපු අය දන්නවත් ඇති ඒ තැන දැනට හඳුනාගෙන තියෙන්නේ එම ස්ථානයේදී තමයි බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරා කියන කාරණය. එතකොට ඒ වගේම තමයි මේ කම්මාස කියන පදේ පිළිබඳව අපිට ජාතකට්ට කතාවේ එන සුතසෝම ජාතකයේදී කරුණාකාරණා හම්බ වෙනවා. මෙතනදී මේ මම හිතන අහලත් ඇති මේ සුතසෝම කියන ජාතකයේ ඒකේ තමයි ඔය පෝරිසාද කියන චරිතේ ඉන්නේ. අපි ටිකක් ওই ගම්වල මේ ටිකක් භයානක මිනිහෙක් දක්වන්නට පෝරිසාද කියන නම පාවිච්චි කරනවා නේද? ඉතින් මේ පෝරිසාද කියන චරිතය අපිට හම්බ වෙන සුතසෝම කියන ජාතකයේ හරි ලස්සන ජාතක කතා පුළුවන් වෙලාවක කියවන්න. මේ පෝරිසාදට කම්මාස කියන නම පාවිච්චි කරපු බවත් ඒ වගේම ඔහු দমনය කරපු ස්ථානයේ කම්මාස ධම්ම වුණු බවත් ඓතිහාසික තොරතුරු වල සඳහන් වෙනවා. ඒවා වැදගත් අපිට මේ වගේ අධ්‍යයනයක් තුලදී ඔහේ මේ කරුණාකාරණා කියව ගන්න යන්නේ නැතුව අපි වටපිටා ගැන අවබෝධයක් තියෙන්නටත් ඕන. සුදුසෝම ජාතකයේ තියෙනවා මෙන්න මෙහෙම සටහනක්. ඒ ගම වනාහි අකුසල කර්මයේ ව්‍යාවෘත වූ පාපී පුද්ගලයන් දමනේලූ තැන කරන ලදෙහින් කම්මාස ධම්මනං නියංගම් වීය ඉරසඳ පවත්නාතේ ප්‍රසිද්ධ කොට වදාළසේක. දැන් වර්තමානයේ එම කම්මාස ධම්මනං නියංගම වැඩහිඳ ආදී වශයෙන් අපිට සිංහල ජාතක පොත තුල මේ කම්මාස ධම්ම කියන පදේ පිළිබඳව තොරතුරු දකින්නට ලැබෙනවා. නිසා ඒවත් අපි අධ්‍යයනය කරමින්ම මේ අධ්‍යයනය ඉස්සරහට කරගෙන යමු. මම ටිකක් ඉක්මනට කියනවා මේකේ ගොඩක් දේවල් තියෙන හින්දා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය අද්දං චත්තාරෝ සතිපට්ඨාන. භික්කවේ කියලා කියන්නේ පාලියෙන් මහණෙනි කියන එක. ඒක ආමන්ත්‍රණාර්ථයේ එන පදයක්. ඉදිරියේ ඉන්න පිරිසක් උදෙසා කරන ඇමතීමක් අපි ආලපන විභක්තිය යොදනවා. ඒ නිසා තමයි මහණෙනි කියලා ආමන්ත්‍රණය කරන්නේ. සත්තානං විසුද්ධිය සත්වයන්ගේ පිරිසිදු වීම පිණිස නැත්නම් මේ රාගාදී වශයෙන් දක්වන කෙලෙස් වලින් පිරිසිදු වෙන්නට. ඒ වගේම තමයි ශෝක පරිද්දවානං සමතික්කමාය. මේ ශෝක පරිදේව නැති කරන්නට නැත්නම් ඉක්මවීම පිණිස. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දුම්නස් නැති කිරීම පිණිස. ඥායස්ස අධිගමාය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෝ සතර මාර්ග අධිගමයේ පිණිස. සමහරක් තැනක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරනවා. ඒ වගේම සමහරක් තැනක සතර මාර්ග පිළිබඳව කතා කරන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී වශයෙන්. නමුත් මේ ඥායස්ස අධිගමාය කියලා කියන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන ප්‍රතිඵලයත් සෝතාපට්ටි ආදී වශයෙන් දක්වන මේ මාර්ගම තමයි. ඒ නිසා මේ දෙකේම එම විශේෂ මේක විතරක් කියලා කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. මේ න්‍යායේ අධිගමයේ පිණිස මේ අවබෝධය පිණිස නැත්තම් මේ සසරින් එතර වීම පිණිස තියෙන මාර්ගය හරියට දැකීම පිණිස තියෙන දෙයක් තමයි මේ කියන පාඩම. මේ කියන සතිපට්ඨාන දේශනාව. නිබ්බානස්ස සච්ච කිරියාය. මේ සච්ච කිරියාය කියලා කියන්නේ මේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස. දැන් අපි ඥානය ලබා ගැනීමේදී එකක් තමයි අපිට අනුමාන ඥානයක් කියලා එකක් තියෙනවා. අනුමාන ඥානයේදී කතා කරන්නේ අපිට නිකන් මෙන්න මෙහෙම එකක් වෙනවා ඇති කියලා හිතන එකට අපි කියන අනුමාන ඥානය කියලා. ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කියන්නේ
පංච ඉන්ද්‍රයන්ට යමක් ගෝචර වෙලා තියෙනවා නම් අපිට ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පේනවා නම් ඒක අපි කියනවා ප්‍රත්‍යක්ෂ ඥානය කියලා. ඒතර නිවන මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගැනීම අනිවාර්ය නිවන අවබෝධ කර ගැනීමට යදිදං චත්තාරෝ සතිපට්ඨාන යම් මේ සතර සතිපට්ඨානයක් වේද අයං මේ ඒකායනෝ මග්ගෝ මේක තමයි ඒකායන මාර්ගය. මේක ඊටමත් විවාදයට තුඩු දුන්න ප්‍රකාශයක්. නිරන්තරයෙන් බොහෝ පිරිසක් ਵਿਚාරයට ලක් වෙන පිරිසක් තමයි මේ එකම පදය ඒකායන කියන එක. ඒක අයන කියන පද දෙක එකතු වෙලා මේ ඒකායන කියන පදය හැදිලා තියෙන බව තමයි පැහැදිලිව පේන්නේ. නමුත් ඒ පිළිබඳව ගොඩාක් අදහස් තියෙනවා. අපි බලමු මේ අදහස් වලින් කිහිපයක් අරන් ඒකායන මාර්ගය කියලා කියන්නේ ඒකායන මාර්ගය කියන අදහස ගැලපෙනවා මේකට. නමුත් මේ කියන ප්‍රකාශය තුල වෙනත් මාර්ගයක් නැහැ කියන කාරණය මම පිළිගන්නේ නැහැ. නිකන් මම ඇත්තටම මේක එහෙම තියෙනවා. බොහෝ තැන්වල තියෙනවා. ඒ කියන්නේ මේක විතරයි නිවන පිණිස තියෙන්නේ කියන අදහස පෞද්ගලික වශයෙන් පිළිගන්නට හැකියාවක් නැහැ මට. යම් කෙනෙක් මේ මතේ ඉන්නවා නම් ඒක ගැටලුවක් නැහැ. නමුත් ඒකායන පදයේ තුල අර කියන ධර්ම කරුණු තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව මේ නිවන් අවබෝධ කර ගැනීම පිණිස සතිපට්ඨානයෙන් තොරව වෙන කිසිදු දෙයක් වැඩක් නැහැ කියන අර්ථයෙන් නම් මෙතන ඒකායන කියන පදේ අපි පාවිච්චි කරන්නේ ඒක අපිට එහෙම හිතන්නට හැකියාවක් නැහැ. ඔබ යම්කිසි අදහසක ඉන්නවා නම් ඒක ගැටලුවක් නැහැ. නමුත් මේ સંદર્ભයත් එක්ක මේ කියන කතාවත් එක්ක මේ සූත්‍රයත් එක්ක අපිට පේන්නේ මේක ඍජු මාර්ගය කියන එක. මේ පදේ ඊටමත් වැදගත්. මෙතන මේ ඒකායන කියන අදහස තුල වෙනත් එකක් නැහැ කියන අර්ථයටත් වඩා මේක තමයි ඍජු මාර්ගය කියන අර්ථය අපිට ලබා ගන්න පුළුවන් නම් ඒක මම හිතනවා යම්කිසි වටිනාකමක් තියනවා කියලා. ඒ වගේම චුල්ලනාග සහ සුමන තෙරුන් වහන්සේගේ කතාව පිළිබඳ අටුවාවේ විග්‍රහ වෙනවා. ඒක පස්සේ වෙලා කියවලා බලන්න. නමුත් ඒකෙදිත් ඒ කතාවේදීත් උත්සාහ කරන්නේ මේක තමයි එකම මාර්ගය කියන අර්ථය ස්ථාවර කරන්නට. ඒ වගේම තමයි මේ මග්ගා නට්ටංගිකෝ සෙට්ටෝ ඒසෝ මග්ගෝ නත්තඤ්ඤ. ඒසෝව මග්ගෝ නත්තඤ්ඤ. න අඤ්ඤ මේක හැර වෙන මාර්ගයක් නැහැ කියන අර්ථයයි මෙතනත් මේ ඉදිරිපත් කරන්නේ. ඔබ ඒ පිළිබඳව මම හිතන්නේ තව අධ්‍යයනයක් කරන්න. එතකොට ඔබට යම්කිසි අදහසක් එන්නට පුළුවන්. මේකෙදි මම ස්ථාවර කරන්නේ නැහැ මේ අදහසේ ඉන්න කියලා. ඔබට මේ සූත්‍රය කතා කරනකොට සහ අධ්‍යයනය කරනකොට එන ප්‍රශ්නවලට අපි උත්තර සපයා ගනිමින් උත්තර හොයා ගනිමින් ඉස්සරහට යන්න. ඒ වගේම තමයි මෙතන මම මේ අර්ථ කිහිපයක් මේ ලබා දෙනවා. මෙන්න මේවා පිළිබඳව ටිකක් හිතන්න. පළවෙනි එක තමයි ඒකායන මාර්ගය කියන එකට අදහසක් මේ දෙකට බෙදෙන්නේ නැහැ කියන එක. දෙකට බෙදෙන්නේ නැහැ කියන එකෙන් කියන්නේ මේ මෙහෙම මේ අපිට ඕනනම් මේ සූත්‍රය අනුගමනය කරලා යන්නත් පුළුවන් මේ සූත්‍රය අනුගමනය කරලා යන්නත් පුළුවන්. එහෙම දෙකක් පෙන්නන ස්වභාවයක් පෙන්වන්නේ නැහැ කියන අර්ථයෙන් යුක්තව අපිට ඒකායන මාර්ගය කියන අදහස ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකායන කියන එකේ බුදුහාමුදුරුවෝ සොයාගත්ත නිසා බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුල්ලේ පාරමී ධර්මයන් පූර්ණේ කරලා සොයාගත්ත මේ විශිෂ්ට ධර්මතාවයක් නිසා මේකට ඒකායන අපි කියන ඍජුවම අනිවාර්යෙන්ම මේක මේ නිවනට අදාළ වෙන දේශනාව කියන අර්ථයෙන් යුක්තවත් යම් කෙනෙකුට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බුද්ධ ශාසනයේ පමණක් තියෙනවා කියන අර්ථයෙන් යුක්තව මේ බුදුහාමුදුරන්ගේ සම්බුද්ධ ශාසනය තුල පමණක් තියෙනවා. වෙන ශාසනයක් තුල වෙන ශාස්ත්‍රෝ කෙනෙක් තුල මේ කියන මාර්ගය නැහැ. මේ කියන නිවනට අදාළ වන මේ මාර්ගය නැහැ කියන අර්ථයෙන් යුක්තව ඒකායන කියන පදේ පාවිච්චි කරනවා කියන එක. ඒ වගේම තමයි ඒකායන කියන එකේ තවත් අදහසක් තමයි තනිව යා යුතු කියන එක. මේකත් හරි වටිනා අදහසක්. මොකද බුදුහාමුදුරුවෝ බොහෝ තැන්වල දේශනා කරනවා කාටවත් කවුරුවත් නිවනට මේ දක්කගෙන යන්න බෑ කියන එක. පෙන්වන්න පුළුවන්. අර නිකන් වඩාගෙන යන්න බෑ.
නිවනට වඩාගෙන යන්න බෑ. ඒක තනියේ යන්න ඕන එකක් කියන අර්ථයෙන් යුක්තව මේක ඒකායන මාර්ගයක් කියන අදහස තියෙනවා. ඒ වගේම තමයි ඒකායන කියන එකේ මේ නිවන අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා කියන අදහසෙන් යුක්තවත් ඒකායන කියන පදය පාවිච්චි වෙනවා. අපිට ඉතාමත් පැහැදිලි මේ සූත්‍රයේ අවසානයේදී මේ කාරණය පැහැදිලි කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේදී සාකච්ඡා කරනවා අනිවාර්යයෙන් යම්කිසි කෙනෙක් මේ කියන සතර සතිපට්ඨානය වඩනවා නම් වසර කිහිපයක ඉඳලා ඉතාමත් කෙටි කාලයක් දක්වා ඒ පුද්ගලයාට නිවන අවබෝධ කරගන්නට පුළුවන් කියන කාරණය. ඒ නිසා මේ ඒකායන කියන පදය තුල අර්ථ ගොඩාක් තියෙනවා. ඔබ විවෘතව හිතලා අදහසකට එන්න. මගේ නම් අදහස මේක තමයි එකම මාර්ගය කියනවටත් වඩා මේක ඍජු මාර්ගය කියලා අපිට ගන්න පුළුවන් නම් ඒ වගේම තමයි මේක බුදුහාඳුර සොයාගත්තා කියන අර්ථවලට යන්න පුළුවන් නම් ඒ වගේම තනිව යා යුතු වගේ අර්ථවලට එන්න පුළුවන් නම් හරීම වටිනවා. එහෙම නැතුව අපිට පේනවා සමහරක් අය මේකෙන් තොරව දෙයක් නැහැ කියලා වගේ ඉන්නවා. ඉතින් ඒකෙදි අහන්න තියෙන ප්‍රශ්නය තමයි එහෙනම් ඉතින් බුදුහාමුදුරු ඇයි මීට පරිබාහිරව දේශනාවන් කරේ? කෙනෙකුට කියන්න පුළුවන් ඒවත් මේකට අදාළ වෙනවා තමයි කියලා. මොකද ධම්මා මේ ධම්මානුස්සති කොටස් වලදී මේ අපිට මේ සමස්ත ධර්මයේම කැටි වෙලා තියෙනවා මේ සූත්‍රයත් එක්ක. නමුත් අපි අර විවෘතව හිතන්නට ඕන මේ වගේ අවස්ථාවක. හරි. අපි ඊට පස්සේ යමු බලන්න. කතමේ චත්තාරෝ ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. කතමේ චත්තාරෝ බුදුහාඳුරන්ගේ දේශනා විලාසයක තියෙන ලක්ෂණයක් තමයි අහනවා. මේ ඔබ දන්නවද මේ හතර? වගේ එහෙම අර්ථයක් මේක තියෙන කතමේ චත්තාරෝ. මොකක්ද මේ හතර? ඉද බික්කවේ. මෙතන මේ ඉද කියලා කියන්නේ මේ බුද්ධ ශාසනය. නැත්තම් මෙහි කියන අර්ථය ගන්නත් පුළුවන්. නමුත් අපි මෙහිදී මේකේ බුද්ධ ශාසනයෙහි බික්කවේ මහණෙනි භික්ෂු භික්ෂුව කායෙහි කයෙහි ආතාපි කෙලස් තවන වීරිය ඇතිව. ආතාපි කියලා කියන්නේ කෙලස් තවන වීරිය. එතකොට අපේ කවුරුත් තුල ක්ලේශ ධර්මයන් තියෙනවා. ඒවා නිකම් ඔහේ නැති වෙන්නේ නැහැ. යම්කිසි වීරිය සහගත බවක් තියෙන්නට ඕන. ඒ වීරිය යුක්තව කටයුතු කරනකොට තමයි කෙලෙස් අඩු වෙන්නේ, කෙලෙස් තැවෙන්නේ, කෙලෙස් නැති වෙන්නේ. අන්න ඒ සඳහා දක්වන වීරියට අපි කියනවා ආතාපි කියලා. සම්පජානෝ පජානාති කියලා කියන්නේ ජානාති කියලා කියන්නේ පාලියෙන් දැනගන්නවා කියන එක. පජානාති කියලා කියනවා තව ටිකක් වැඩියෙන් දැනගන්නවා කියන එක. සම්පජානාති කියලා කියන ගොඩාක් දැනගන්නවා කියන එක. එතකොට මේක මේ හොඳට දැනගෙන හොඳට අවබෝධ කරගෙන සතිමා ඒ විතරක් දැනගත්තට විතරක් මදි සිහිය තියෙන්න ඕන. හොඳ සිහි කල්පනාවෙන් යුක්තව. මෙතන මේ අර සිහිය කියලා කියන්නේ අපි ඉස්සරහට කතා කරන මේ සිහිය පිළිබඳව නිකන් අර මේ කල්පනාව කියන එකටත් වඩා මේ ඒකාත්මිත වූ සිහිය. එක අරමුණක පවත්වා ගන්නට පුළුවන් වූ සිහියෙන් යුක්තව. ලෝකේ මේ රූප ලෝකේ ලෝක කියලා කියන්නේ ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ ලෝකේ කියන එක නිතරම කැඩෙන බිඳෙන දෙයක් නිසා අපි ලෝකය කියලා කියනවා. ඉතින් එහෙම ලෝකයක අවිජ්ජාම දෝමනස්සන් දැඩි ලෝභය හා දොම්නස නැත්නම් නොසතුටු බව විනය්‍ය දුරු කරලා ඒක සමහරක් විට කෙටි කාලයකට වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා මේ තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ කෙටි කාලයකට කෙලෙස් කෙනෙකුට යටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් අයට විස්කම්බන වශයෙන් කෙලෙස් අඩු වෙන්න පුළුවන්. විස්කම්බන වශයෙන් කියලා කියන්නේ ටිකක් දීර්ඝ කාලයකට සදාකාලික සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය වීම තමයි නිවන කියලා කියන්නේ. කෙටි කාලයකට කෙලෙස් යටපත් වුණාට වැඩකුත් නැහැ. දිගු කාලයකට කෙලෙස් යටපත් වුණාට වැඩකුත් නැහැ. සම්පූර්ණයෙන් කෙලෙස් යටපත් වෙන්නට ඕන නිවනේදී. නමුත් අපි මේ නිවනට යන මාර්ගය නිසා දිගු කාලයකට කෙලෙස් යටපත් කරගන්න පුළුවන් නම් හරිම වටිනවා. කායානුපස්සී. කයානුව බලමින්. කයානුව කියන්නේ මේ මගේ මෙන්න ශරීරය, මෙන්න නැහැ, මෙන්න කන කියලා නිකාංග දකින්න නැතුව මේක ඉස්සරහට අපි කායානුපස්සනාව ගැන කතා කරනවා. මේ කයෙහි අනිත්‍යතාවය පිළිබඳව, ඒ වගේම කයෙහි නිස්සාරත්වය පිළිබඳව සහ අපිට ඉස්සරහට හම්බ වෙන නවසීවතිකය ආදී වශයෙන් දක්වන ධර්ම කාරණා. අන්න ඒ අනුව ඇත්තටම කයානුව දකින්න එක හරිම ලේසි. මොකද කය කියන එක අපි සමීපයේ තියෙන දෙයක්. මම
තුල පවතින දෙයක්. නැත්තම් මගේ විඥානයත් එක්ක තියෙන එකක්. ඒ නිසා අපිට මේ ධර්මය දැකීම සඳහා ඊටමත් පහසුවක් වෙනවා මේ ශරීරය. ඒ වගේම තමයි නිවන අවබෝධ කර ගැනීමට උපකාරී වෙන්නෙම මේ ශරීරයයි. එනිසා මේ ශරීරය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ශරීරය වටින දෙයක්. ඒ ශරීරය වටින්නේ අපිට නිවන් අවබෝධ කරගන්නට, ප්‍රඥාව සංවර්ධනය කරගන්නට, සීලේ යුක්තව කටයුතු කරගන්නට මනා උපකාරයක් වෙන නිසාමයි. වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අර කිව්ව කාරණේමයි. එතකොට මේ වේදනාව පිළිබඳවත් වීරිය ඇතිව නුවණින් යුක්තව මනස සිහියෙන් යුක්තව මේ ලෝකයේහි දැඩි ලෝභය හා දුම්නස දුරු කරලා කටයුතු කරන්නට පුළුවන්. කය අනුව දකිමින් කය උපකාරී කරගෙන මේ විදිහට කරන්න පුළුවන්. ඒ වගේම තමයි කය අනුසාරයෙන් ඇතිවෙන මේ යම්කිසි වේදනාවන් පිළිබඳව දකිමින් ඒක සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ආදී වශයෙන් ඒ වේදනාව පිළිබඳව දකිනුත් අපිට මේ නිවන කියන එක සාධනය කරගන්න මාර්ගයක් වෙනවා. නැත්තම් කායානුපස්සනා විතරක් වඩලා මේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කායානුපස්සනාවත් වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් කියන මේ සතර සතිපට්ඨානයන අපිට පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් ඒක තමයි නිවන් මගට යන ඍජු මාර්ගය. සිත කියන එකත් ඒ විදිහමයි. මේ සිත අපි දන්නවා සිත හටගන්නෙත් මේ ශරීරය උපයෝගී කරගෙනමයි. එතකොට මේ සිතේ මේ වේදනාව ඒ විදිහට දැක්කා වගේම හිතත් වීරියෙන් යුක්තව සිහියෙන් යුක්තව මේ රූප ලෝකයේ දැඩි ලෝභය සහ දුම්නස දුරු කරලා සිත අනුව දකිමින් මගේ හිතේ මොන වගේ කෙලෙස් අරමුණක්ද තියෙන්නේ, මගේ හිත දැන් කුමන අවස්ථාවකද පවතින්නේ, මේ පිළිබඳව සිත දකිමින් සිත ගැඹුරින් දකිමින් අපිට මේ භාවනාව සතිපට්ඨාන භාවනාව වඩන්නට පුළුවන් නම් අපිට ඒක නිවන් මඟ සඳහා ඍජු මාර්ගයක් ඒකායන මාර්ගයක් වෙනවා. ධම්මේසු ධම්මානුපස්සී වේරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඒ වගේම තමයි මේ ධර්මයේ දැකීම කියන එක මේ සූත්‍රයේ අවසාන හරියේ සහ සූත්‍රයේ භාගයක් වගේ තියෙන්නේම මේ ධර්මය කොහොමද දකින්නේ කියන කාරණය. එතකොට මේක හරි ලස්සනට මේ සූත්‍රය ඉදිරියට විස්තර වෙනවා. ඔබ මේක කීප සැරයක් කියවනකොට ඉස්සරහට තේරෙයි. එතකොට මේ ධම්මේසු කියන එක අර්ථය අපි සාමාන්‍ය සප්තම විභක්ති බහුවචනයෙන් තියෙන නිසා ධර්මවල කියන අර්ථය ගන්න නැත්නම් ධර්මයේ කිව්වත් එහෙම ලොකු ගැටලුවක් නැහැ. මොකද ඒක වචන හරි බහුවචන උනා කියලා එකම ධර්මයේ ගැන තමයි අපි කතා කරන්නේ. ආතාපි වීරියතු සම්පජානෝ මෙතන පදයක් ගිලිහිලා තියෙනවා. සම්පජානෝ කියලා කියන මනාව දන්නා සිහිනුවණින් යුක්තව සිහියෙන් යුක්තව මේ දුරු කරලා ධර්මය අනුව දක්මින් කටයුතු කිරීම කියන එක. ඔන්න දැන් ඉන්පස්සේ තමයි මොකද්ද මේ කායානුපස්සනාව කියලා කතා කරන්නේ. මින් ඉදිරියට අපි සාකච්ඡා කරන්නේ මේ කායානුපස්සනාව කියන එක. කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සති උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සතෝ පස්ස දීගං වා අස්සන්තෝ දීගං අස්සාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්සසා මීති සික්කති. මම ඊටමත් වේගින් කියනවා. ඒක කටියට නිකන් ග්‍රහණය කරගන්න බැරි නම් විතරක් කියන්න. නැත්තම් නිකන් අපිට පොඩි කොටසක් තමයි කරගන්න වෙන්නේ. මේක අර එතකොට එපා වෙයි කට්ටියට කරුණු කාරණා එකක් දෙකක් විතර දැනගත්තොත් ඒ නිසා මම ඉක්මනට කරන්න. භික්ඛවේ මහණෙනි භික්ෂුව කායේ කයේ කායානුපස්සී කායානුව බලමින් කතංච විහෙරති. කොහොමද වාසය කරන්නේ? අහනවා කොහොමද මේ කායානුපස්සනාව වඩන්නේ කියලා. ඒක බුදුහාමුදුරන්ගෙම ඇත්තරම බුදුහාමුදුරුව ප්‍රශ්නෙත් අහලා උත්තරෙත් දෙනවා. ඔන්න අපි
මේ දක්වා මේ කායානුපස්සනාව එක එක ආකාරයෙන් වඩලා ඇති. අපි සමහරක් විට ඒක ආනාපාන සති ආශ්‍රයෙන් වඩනවා වෙන්න පුළුවන්. නැත්නම් කායගත සතිය, එහෙම නැත්නම් පිළිකුල් භාවනාව ආශ්‍රයෙන් වඩනවා වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි සතිපට්ඨාන සූත්‍රය යෝජනා කරන ක්‍රමවේදය. මේකෙදි ඊටමත් ප්‍රාථමික අවධියේ ඉඳලා කොහොමද ඉදිරියට කායानुපස්සනාව වඩන්නේ කියන එක ඉගැන්වෙනවා. ඉද මේ බුද්ධ ශාසනය භික්කවේ මහණෙනි භික්ෂු භික්ෂුව ඔන්න පළවෙනි කාරණේ තමයි අරඤ්‍යගතෝව ආරණ්‍යගතව හෝ ආරණ්‍යගතව කියලා කියන්නේ කැලේකට ගිහිල්ලා කියන අර්ථය. රුක්ක මූලගතෝව එහෙම නැත්නම් ගහක් මුලකට ගිහිල්ලා හෝ ශුන්‍යාගාරගතෝව ශූන්‍යාගාරයකට ජනයා හීන තැනකට අඩු තැනකට ගිහිල්ලා කෙනෙකුට අහන්න පුළුවන් එහෙනම් සද්ද තියෙන ගෙයක් තුල අපිට භාවනා කරන්න බෑද කියලා. භාවනා කරන්න පුළුවන් යම් කිසි විදිහකට හිත ටිකක් හරි දියුණු කරගත්ත කෙනෙක්ට. ඇත්තටම මේ සූත්‍රය ආරම්භ වෙන්නේම මේ ප්‍රාථමික අවධියේ ඉඳලා. එතකොට එහෙම කෙනෙක්ට එකපාරින්ම මේ මහා ශබ්ද තියෙන තැනක භාවනා කරන්න බෑ. හැබැයි භාවනා කරන්න පුළුවන් යම් කිසි කෙනෙකුට ඒ தත්ත්වය හදාගන්න පුළුවන් එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලේසි අරණ්‍යගතව හරි රුක්ෂමූලගතව හරි ශුන්‍යාගාරගතව හරි ඉන්න පුළුවන් නම් එහෙම නැතුව දැන් ශූන්‍යාගාරගතව කියලා කියන්නේ ජන ශූන්‍ය කියන එකෙන් අර්ථවත් වෙන්නේ මේ අර මේ ඒ කාමරේ නෑ කියන අර්ථය. නැත්නම් මේ gedara නෑ කියන අර්ථයක් නෙවෙයි. අපිට ඕන එහෙම ගන්නත් පුළුවන් ශූන්‍යාගාරකව කවුරුත් නෑ කියන අර්ථය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරක් විට කෙනෙක්ට තමන්ගේ කාමරේ ශූන්‍යාගාරයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් එක්ක ශූන්‍යාගාර වෙන්නත් පුළුවන්. නම් ඉතින් එහෙම පුළුවන් දෙන්නම එකම භාවනාව නම් වඩන්නේ සබ්දයක් නැත්තම් ප්‍රශ්නයක් නැත්තම් ඕනනම් භාවනාව වඩන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්ය නෑ. කැලේක මම භාවනා කරන්න කැලේකට යන්න ඕන මේ වැඩේ කරන්න බෑ කියලා කියනට වඩා අපිට ලැබිලා තියෙන තැනදී උනත් මේක පුහුණු ගන්න ආරම්භයක් ගන්න පුළුවන්. පල්ලංකම් ආභුජිත්වා. මේක අනිවාර්යයෙන්ම මේක හිටගෙන හෝ මොකක් හරි නැතුව පල්ලංකම් ආභුජිත්වා කියලා කියනවා මේ සූත්‍රය තුල. පළක් බැඳගෙන කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් පිරිමි අය, ගැහැණු අය ඉඳගන්න ක්‍රම වේදයක් තියෙනවා. ඒ විදිහට ඉඳගෙන ඒක Tamanට පහසු විදිහක් වෙන්නත් පුළුවන්. ඕනනම් කොට්ටයක් තියාගන්න හරි එහෙම නැතුව හරි කොන්දේ අමාරුව නම් මේ මොකක් කොහොටර හේතු වෙන එක හරි ඒක මූලික අවස්ථාවේදී කමක් නැහැ. හැබැයි කියනවා මොකද්ද? ඉචුම් කායම් පනිදාය කය ඍජුව තියාගන්න ඕන. කොහොට හරි නැමිලා ඇදවිලා මේ භාවනාව කිරීම බෑ කියලා නෙවෙයි කියන්නේ. මේ ඍජු මාර්ගය මේක තමයි පහසුම ක්‍රමවේදය තමයි මේ යෝජනා කරන්නේ. එහෙම නැතුව මේක අනිවාර්යෙන් කරන්න ඕන කියන එකට වඩා තියෙන්නේ මේක මේ පහසු ක්‍රමවේදය මේ ඉදිරිපත් කරන්නේ. ඒක අනිවාර්යක නෙවෙයි. මේක තමයි පහසු. කය ඍජුව තබා ගැනීම හරිම පහසු. මේ භාවනා වැඩිවීමට උපකාරයි. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය අරමුණෙහි පිහිටුවාගෙන. නිවැරදිව මේ සිහිය යම්කිසි අරමුණක තබාගෙන නිසීදති කියලා කියන්නේ පාලියෙන් හිඳී කියන එක වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒකවචන ආඛ්‍යාත පදයක්. සෝ ඔහු කියන්නේ අර යෝගාවචරය. නැත්තම් භාවනා කරන හාමුදුරු, භාවනා කරන ගිහියා කවුරු වුණා. මේක සමහරක් අය කියන මේක භික්ෂුන් වහන්සේලා දේශනා කරපු නිසා මේක මේ ගිහියන්ට මේ නෙවෙයි කියලා. එහෙම ප්‍රකාශ තියෙනවා. බුදුහාමුදුරු ඒ වෙලාවේ හිටිය හාමුදුරු පන්සලේදී මේ දේශනාව කරේ පන්සලකටත් කියනත් වඩා ඒ භික්ෂු සමාජය හිටපු තැනට මේක දේශනාව කරේ ගිහි අය හිටියේ බව පේන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන මේ භික්කවේ කියන පදේ පාවිච්චි කරන්නේ. ඔහු කියලා කියන්නේ මෙතන මේ ඒ භාවනා කරන කෙනා. සතෝ ඒව සිහිය ඇතිවම මේ සතිපට්ඨානය කියන්නේම සිහිය පිහිටුවා ගැනීම කියන නිසා මේ සිහිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මේ සිහිය ගැන අපි ඉස්සරහට කතා කරමු. හොඳ මම මොකද්ද මේ කරන්න කියන කාරණේ පිළිබඳ හොඳ සිහියක් තියෙන්න. අස්ස සති ඔන්න එයාම කොහොමද ආස්වාස කරනවා. දැන් මේක නාසාග්‍රයටද ගන්නෙ ඒ පිළිබඳව සටහනක් නැහැ. යම් කිසි කෙනෙකුට ලේසිම වැඩේ තමයි නාසාග්‍රේහි භාවනා අරමුණ පවත්වා ගන්න එක. තවත් කෙනෙක්ට ඕනනම් බඩ හරි ඔය එක එකවා කියනවා. පැනහල්ලා හරි. නමුත් භාවනාව දියුණු කරන ගොඩක් අය යෝජනා කරන්නේ මේ නාසාග්‍රයට ආස්වාස ප්‍රාස්වාස
මේ තත්වයන් හොඳට ග්‍රහණය කරගන්න පුළුවන් කියන කාරණේ. ඒ නිසා අපි ඒ අදහසින් ඉඳලා අපි කතා කරමු. එතකොට ඔන්න පළවෙනි එක තමයි උන්ටට ඍජුව කය තියාගෙන ඒ පුද්ගලයා හොඳට හුස්ම ගන්නවා. සතෝව ද සිහියෙන් යුක්තයි මේ වැඩේ කරන්නේ. සතෝව පස්ස සති. එයා හරි සිහියෙන් යුක්තව ප්‍රාශ්වාස කරනවා. දීගංවා එයා දීර්ඝ හුස්මක් ගත්තොත් එහෙම අස්සසන්තෝ ආශ්වාස කරනකොට දීගං අස්ස සාමීති දීර්ඝව මම ආශ්වාස කරනවා කියලා පජානාති දැනගන්නවා. ඔය මේ දවස් මම දැක්ක ඔය පජානාතිද මොකද්ද පද වගේක් අරන් මම පටලවගෙන ඉන්නවා. මේ පජානාති කියන පදේ හැදෙන්නේම ජානාති කියන පදේ. ජානාති කියලා කියන්නේ පාලියෙන් දැනගන්නවා කියන එක. ජානාති කියන්නේ දැනගන්නවා. පජානාති කියලා කියන්නේ හොඳට දැනගන්නවා. මනාව දැනගන්නවා. පැහැදිලිව දැනගන්නවා කියන අර්ථය. දීගංවා දීර්ඝව පස්ස සන්තෝ දීර්ඝව ප්‍රාශ්වාස කරනකොට දීගම් පස්ස සාමීති පජානාති. මම දැන් දීර්ඝව ප්‍රාශ්වාසයක් කරා. එතකොට ඒකත් අවබෝධ කරගන්න ඕනේ. මේ ගත්ත හුස්ම කෙටි හුස්මක්. මේක දිග හුස්මක්. දැන් සමහරක් අය යෝජනා කරනවා ඔබ දැන් කෙටි හුස්මක් ගන්න, ඔබ දැන් දිග හුස්මක් ගන්න. මම නම් ඒක එච්චරම මේ සූත්‍රයත් එක්ක ගන්නකොට එහෙම වෙන වෙනම මම දැන් දීර්ඝ හුස්මක් ගන්නවා කෙටි හුස්මක් ගන්නවා කියලා හිතලා ගන්න එකට වඩා මේ අපි ආයාසයකින් තොරව ගන්න හුස්ම ගැන දකින්න පුළුවන් නම් මම දැන් කෙටි හුස්මක් ගත්තා නම් ඒ කෙටි හුස්මක් ඒක හැම වෙලාවෙම බලන්න යන්න ඕනෙත් නෑ. ඒ අවස්ථාවට විතරක් ඒක දකිනවා. මේ හුස්ම කෙරෙහි අවධානය යොමු කිරීම ඇත්තටම මේ ආනාපාන සතිය වඩන එක මේ හුස්ම පිළිබඳව වඩන එක ඇත්තටම භාවනාවක් නොවේ. ඒක නිකන් භයානක ප්‍රකාශයක්. මේ හුස්ම ගන්නවා දකින්නවා කියන එක නම් බුදුහාඳුරෝ භාවනාව කිව්වේ ඒක නෙවෙයි භාවනාව. ඒක මේ භාවනාවට ආරම්භයක් විතරයි. මේ ආනාපානසතිය ආරම්භයක් විතරයි මේ හුස්ම පිළිබඳව තියෙන සංකල්පය. අපි හිතාන ඉන්නේ හැමදේම මේ හුස්ම ඉහළ පහළ ගන්න එක තමයි භාවනාව කියලා. ඇත්තටම ඒක භාවනාවක් නෙවෙයි. ඒක මේ භාවනාවට ආරම්භයක් විතරයි. ඉතින් ඊට පස්සේ ඉදිරියට යන්න ඕනේ. හරි. මේක ඊට පස්සේ යම් කිසි කෙනෙක් කෙටි හුස්මක් ගන්නවා නම් ඒක කෙටි හුස්මක් ගන්නා බව දකිමින් මේ භාවනාව ඉස්සරහට කරගෙන යන්නට ඕන. මම මේ සමහර පද ගැන මේ මෙතනදී කතා කරන්නේ නැහැ. ඒක අපිට වෙනම කතා කරන්න වෙනවා. මෙන්න මේ වගේ ඒවා. සබ්බ කාය පටිසංවේදී. සියලු කය ප්‍රකට කරමි. කියන්නේ එතනදී මේ සියලු කය කියන්නේ මේ භාවනාවේ යම්කිසි කෙනෙක්ට මේ ආනාපාන සතිය තුලින් සිහිය එක්තැන් වුණාම එයාට මේ ශරීරය පිළිබඳව වෙනම සංවේදී බවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක යම්කිසි සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ සැහැල්ලුව කියන එක හිතන්න එපා මේක මම මේ ධානයක් ලබලා හරි මට දැන් මේ ධර්මයේ තේරිලා හරි එහෙම එකක් නෙවෙයි. අපි දීර්ඝ මේ වෙලාවක් එකම අරමුණක හිත පවත්වාගෙන යනකොට මේ ශරීරයේ තියෙන වේදනාවන් පිළිබඳව තියෙන දැනීම අපිට ඒ සංවේදීතාවයන් අඩු වෙනවා. එතකොට කය සැහැල්ලු වෙනවා. අන්නේ කය සැහැල්ලු වීම ප්‍රකට වෙනවා මේක ඉස්සරහට යනකොට. සමහරක් අය මේ වගේ වෙලාවක කියනවා මම එළියක් දැක්කා මට මෙහෙම අවබෝධයක් එන්න පටන් ගත්තා මට ධර්මයේ තේරුණා වගේ එකකට එනවා එහෙම මේ ධර්මයේ තුල අතරමං වෙනවා එහෙම පිරිස්. ඒ නිසා මේ භාවනාව වඩනකොට මේ තමන්ට ලැබෙන තමන්ට අත්දකින්න පුළුවන් වෙන දේවල් මේ මම මතක නැහැ පදයකින්ම කියනවා ඒවා මුට මුලා වෙන්න එපා කියලා. නිසා අපි මේ භාවනා අරමුණ ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැත්නම් අරමුණක පැටලුණොත් එහෙම අපි එතන ඉන්න වෙනවා. ඒ වගේම තමයි අස්සසාමීති ආස්වාස කරන්නේ මේ මෙසේ සික්කති. මේ සික්කති කියන පදයේ තුල හික්මෙනවා කියන එකක් තියෙනවා. සික්කති කියලා කියනවා යම්කිසි ශික්ෂාවක් ඉස්සරහට කරතැන්. ඔය ශිල්ප කියලා පදේ අපි හැදලා තියෙන මේ සික්කති කියන එකෙන්ම තමයි. කියන්නේ ශිල්පියක් මේක ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය අනුගමනය කිරීමේ ලැබෙන ප්‍රතිඵලය අපි මේ සික්කති හික්මෙයි කියලා අර්ථයක් දීලා තියෙනවා. නමුත් මම හිතන්නේ ඔබට තේරෙන්නේ නැති එතන සික්ක හික්මෙනවා කියන එකෙන් කියන්නේ අර මේ නිකන් වෙනත් කෙනෙක් හික්මනවට වඩා තමන් හික්මෙනවා කියන අර්ථය. ඊට පස්සේ
සබ්බකාය පටිසංවේදී සියලු කය ප්‍රකට කරන පස්ස සාමීති ප්‍රාශ්වාස කරන්නෙමි සික්කති එමෙහි හික්මනවා. කාය සංකාරා මේ කාය සංස්කාරයේ ප්‍රාශ්වාසය සංසිඳුවමින් එයා මේ භාවනාව ඉස්සරහට කරගෙන යනවා. ඒ වගේම තමයි කාය සංකාර සංසිඳුවමින් ප්‍රාශ්වාස කරමින් ඉස්සරහට යනවා. මම මේ වගේ පද ගැන මට තාම පැහැදිලි කියන්නේ මේ අවබෝධයක් තිබ්බට මම මේ සමහර පද ගැන තාම මේ අධ්‍යයනය කරනවා. ඉන් පස්සේ මම අදහසක් කියන්නම්. අපි මේක ඉස්සරහට යනකොට නැත්තම් ඔබ වැරදි අදහසකට ආවොත් එහෙම සමහර තැනක ඒක ගැටලුවක් වෙයි. ඒ නිසා මම සමහරක් තැන්වලදී තියෙන දේවල් මට ඒක හරියටම ග්‍රහණය වෙලා නැත්තම් තව මට හිතෙනවා නම් මේක තව ටිකක් ඇඩ් වෙන්න ඕන කියලා ඒ ගැන කතා කරන්නේ නැහැ. මේ කැලේ අපි කතා කරමු. මේ සේයතාපි භික්ඛවේ දක්කෝ බමකාරෝ බමකාරන්තේ වාසිව දීගං වංජන්තෝ දීගං වංචාමීති පජානාති රස්සං වංචන්තෝ ආදි වශයෙන් තියෙනවා. කට්ටිය අහලත් ඇති නිරන්තරයෙන් මේ ඒ කෑල්ල අපි බලමු මේකේ තේරුම. සේයතාපි කියලා කියන යම්සේ බිමහණෙනි දක්කෝ කියලා කියන්නේ දක්ෂ වෙච්චි. දැන් ලී වඩුව ඉන්නවනේ අදක්ෂ අයත් ඉන්නවනේ. අදක්ෂ කෙනෙක් පුටුවක් හැදුවොත් එහෙම ඒ පුටුව මේ ලස්සන පුටුවක් නෙවෙයි නේද? එයාටත් ඕනනේ පුටුවක් වගේ එකක් හදන්න පුළුවන්. හැබැයි දක්ෂ වෙච්ච කෙනා කොහොමද ඒක? එයා දන්නවා කොතනද වැඩි තැන් තියෙන්නේ කියලා. මෙතන තව චුට්ටක් ගාන්න ඕනේ කියලා දන්නවා. ඒ වගේම තමයි දැන් ඔබ කියමුකෝ. ඔබට ඕන වෙනවා ඔබගේ යාළුවෙකුට SMS එකක් යවන්න. ඔබ දක්ෂ නැත්තම් SMS එක යවන්න ඔබ කියන කාරණය මේ සමහරක් විට යාළුවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ හරියටම ෆෝන් එක අරන් ෆෝන් එකේ මැසේජ් යවන එක තෝරගෙන ඒ පුද්ගලයා තෝරගෙන අවශ්‍ය අකුරු යොදාගෙන ඒක එයාට තේරෙන භාෂාවකින් ඔබ ටයිප් කරලා ගැළපෙන විදිහට කියන්න ඕන කරුණු ටික ඔක්කොම කියලා ඔබ සෙන්ඩ් කරනවා. සෙන්ඩ් කරලා එයා ඒක දැක්ක බව අපි දැනගන්නවා. ඒ වගේ තමයි මේ භාවනාව කරන කෙනාත් මේ භාවනාව ඉස්සරහට කරගෙන යනකොට එකපාරින් අතරමං වෙන්නේ නැහැ. අතරමං වුණොත් එහෙනම් මේක ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඊටමත් අවබෝධයක් දැන් ඔබ මේ SMS එක යවනකොට හොඳ අවබෝධයකින් හිටියේ. ඒ අවබෝධයෙන් හිටිය නිසා තමයි මේ පණිවිඩය ඒ පුද්ගලයාට ලැබුණේ. ඒ වගේ තමයි මේ දක්ෂ වෙච්චි වඩුවෙක්. එයා මොකද කරන්නේ? වඩුවෙක් හරි එයාගේ ගෝලයෙක් හරි එයා දන්නවා මේ ලීය කොච්චරක් ගාන්න ඕනද කියලා. මෙතන මේ වැඩියෙන් අයින් කරන්න ඕනි. එතකොට පුටුවේ මේක තමයි පාද 4 කියලා. මෙන්න මෙහෙම හොඳ දැකීමක්, හොඳ අවබෝධයක් ඒ පුද්ගලයාට පුටුව හදනකොට තියෙනවා. ඒ වගේම තමයි මේ හුස්ම දකින්නකොට හුස්ම පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නකොට දැන් ඔන්න මම හුස්මක් ගන්න යන්නේ කියන එක අවබෝධ වෙන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි හුස්ම පහත් කරන බව දකින්න ඕනේ. දැන් අර දක්ෂ වඩුවට ওই කාර්යයේදී මේ වැරදුනොත් එහෙම මොකද වෙන්නේ? එයා බලාපොරොත්තු වෙන පුටුව හදාගන්න බෑ. ඔබ මේ SMS එක යවන වෙලාවේ යම්කිසි අතපසුවීමක් වුණොත් එහෙම ටයිප් කරලා සමහරක් විට 100 නැති හින්දා බලනකොට SMS එක යවලා නැහැ. යවලා නැත්තම් ඒ කාර්ය සම්පූර්ණ වෙලා නැහැ. ඒ වගේ තමයි මේ හුස්ම පිළිබඳව දකිනකොට හුස්ම ගන්න වෙලාවේ ඉඳලා ඒ හුස්ම බැහැර කරන අවස්ථාව දක්වා ඒ ක්‍රියාවලිය හොඳට දැනගන්න ඕනේ. ඒකට අපි කියන පජානාති මේක හොඳට අවබෝධ කරගෙනම කරන්න ඕනේ. නැත්තම් මම දැන් හුස්ම ගන්නවා පහත හෙලනවා හුස්ම ගන්නවා පහත හෙලනවා හුස්ම ගත්තා පහත හෙලුවා ඊට පස්සේ ටික වෙලාවක් යනකොට වෙන එකක් මතක් වෙලා ඒ ගැන හිතලා ආයෙ මම භාවනා කරමින් නේද හිටියේ කියලා ආයෙ ටිකක් භාවනා කරනවා. එහෙමනම් මේ සතිපට්ඨානේ වඩන්නේ ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා දැන් ගොඩක් අය කියනවා අපි මේ මෙච්චර භාවනා කරනවා. ඇත්තටම ඔබ භාවනා කරනවා නම් අදුම ගානේ මේ විනාඩි 20ක්වත් පුළුවන් නම් මේ එක අරමුණක තියාගෙන ඉන්න අන්න දක්ෂයි. එහෙම නැත්නම් මේ
ඇත්තටම ඔබ නිකං ගණනය කරලා බලන්න සාමාන්‍යයෙන් අපිට විනාඩි 5කට විතර 5ක වගේ කාලයක් තමයි සැබවින්ම භවනා අරමුණේ ඉන්නේ. ඒක කැඩෙනවා. හැබැයි පුරුදු පුහුණු කරනකොට මේක විනාඩි 20කට 30කට 40කට වගේ යන්න පුළුවන්. එතකොට තව දේවල් තියෙනවා. දැන් ඒක දිගට කරගෙන දවසක් විතර මේ භාවනා කරනවා කියන එක සතිපට්ඨානයට අදාළ වන ධර්මකාරණයක් නොවේ. අන්න එහෙම වෙච්ච කෙනෙකුට පුළුවන් ඊළඟ ස්ටෙප් එකට බහින්න. හරි එතකොට අඩුම ගානේ විනාඩි 10ක්වත් මේ භාවනා අරමුණ තියාගන්න පුළුවන් නම් හරිම වටිනවා ඒ යම්කිසි කෙනෙකුට. දීගංව අංජාන්තෝ. මේ අංජාන්තෝ කියන පදේ මම පස්සෙත් මම හිතන විග්‍රහ කරලා ඇති. ඔව් මෙතන තියෙන පස්සේ කියනවා. මේ දීර්ඝ කොට එයා මෙතන මේ අඳිනවා කියලා කියන්නේ අර මේ අර යාත්ත හරි කියන්නේ ඒ කියන මේකෙන් මේ අඳිනවා කියන එක නැත්තම් මේ වෙන අර්ථයක් නෙවෙයි. මොකක්ද ඒකට කියන්නේ එක එක මේවා තියෙනවනේ. මං හිතා යාත්ත තමයි ඒකට කියන්නේ. යාත්ත කියලා එක්කකුත් වෙන කැට යාත්ත කියලා එක්කුත් තියෙන කැට යාත්ත කියන එක පොඩි එකක්. යාත්තෙන් තමයි සාමාන්‍යයෙන් ඔය ලී වඩුව මේ ලීයක් මට සිලුටු කරන්නේ. මං හිතන්නේ දන්න අය දන්න නැති මේ දැන් කාලේ නම් අර තියෙන නිකම් මොකක්ද කියන්නේ ග්‍රයින්ඩරේ නේද ග්‍රයින්ඩරේ වගේ එකක් එතේ දැන් ග්‍රයින්ඩරේ වුණත් පාවිච්චි කරන කෙනා හරියට මේක හොඳ අවබෝධයෙන් යුක්තවම කරන්න ඕනේ. ඒක පොඩි වෙලාවක් හරි මේ වුණොත් එහෙම අනවශ්‍ය තැනකින් ලීය කැපෙන්න පුළුවන්. ඒක හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපේ ජීවිතවල තුළ ඉතින් කොච්චර අවබෝධයෙන් යුක්තව කටයුතු කරලා තියෙනවද නේද? ඒ නිසා මේ භාවනාවටත් ඒක උපයෝග කරගන්න පුළුවන්. ඒ වගේ එයා කෙටියෙන් මේ වැඩේ කරනකොට ඒකේ කෙටියෙන් අඳින බව දැනගන්න ඕන. ඒවම එසේම භික්කවේ මහණෙනි භික්ෂුව දීගංවා දීර්ඝ කොට අස්සසන්තෝ ආස්වාස කරන්නේ දීගං අස්සාමි දීර්ඝවම ආස්වාස කරා කියලා දැනගන්න ඕනේ. මේක හරියට කැටයාත්තෙන් දැන් ටිකක් දිගට මම දිගට මේක අරන් ගියා කියලා දැනගත්තා වගේ භාවනා කරනකොට දීර්ඝ හුස්මක් ගත්තොත් මේක දීර්ඝව ගත්ත බව දකින්න ඕනි දැනගන්න ඕනි. දීගංවා පසසාමීති පජානාති දීර්ඝ ප්‍රාශ්වාසම දැන් ගත්ත හුස්මම දීර්ඝව තමයි ප්‍රාශ්වාස කරන්න කියලා දැනගන්න ඕනේ. يعني දිග හුස්මක් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම දිග හුස්මක් තමයි ප්‍රාශ්වාස කරන්න වෙන්නේ. නැත්තම් කෑල්ල කෑල්ල දාන්න බෑනේ නේද? දිග හුස්මක් කරා කෙටි හුස්මකින් අවසන් කරන්න තරම් අපේ ශරීරය එහෙම හැදිලා නැහැ. කියන්නේ අපි ගත්ත හුස්මට සමාන හුස්මක් තමයි ඉන්පස්සේ මේ යවන්නේ. අඩු වැඩි වෙන්න පුළුවන් පොඩි පොඩි තැන් වලින් නමුත් බොහෝ දුරට සමානයි. රස්සං අස්සන්තෝ රස්සං අස්සාමීති පජානාති කෙටි හුස්මක් ගත්තාම මේක කෙටි හුස්මක් ගත්තා කියලා දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ කය ප්‍රකට කරමින් මේ කය පිළිබඳ හොඳ අවබෝධයකින් යුක්තව කය හිතින් ස්වභාවයන් දකිමින් ඒ ආස්වාද ප්‍රාස්වාස කරන කාය සංඛාරය සංසිඳුව කාය සංඛාරයන් සංසිඳුව මනුත් ඒ ආස්වාස ප්‍රාස්වාස කරමින් දිගට අරන් යනවා. එතකොට මේ අංජන්තෝ කියන එක සමහරක් තැනක තියෙනවා අංජන්තෝ කියලා. සමහරක් තැනක තියෙනවා අංචන්තෝ කියලා. එතකොට අංජති කියලා කියන්නේ ලකුණු කරනවා, පුදනවා, අඳිනවා කියන අර්ථය. අංචති කියලා කියන්නේ ප්‍රකාශ කරනවා, බබලනවා, ගානවා කියන අර්ථය. ඒතර මේ ගායි කියන එකේ තුලක් තියෙන්නේ මේ ඔය යාත්තකින් ගානවා කියන එකටත් වඩා මේ යම්කිසි සුවඳ වගේ ද්‍රව්‍යයක් ඔය මූණෙම ගාන්නේ. අන්න ඒකට තමයි ඔය අංජති කියන එක. පදයකුත් තියෙන අංජනං කියලා. අන්න ඒකත් එක්ක අංජනං කියන පදේ හැදෙන්නේ මේ අංජති කියන පදයෙන්ම තමයි. එතකොට මේ සන්දර්භයත් එක්ක මේ කියන කතාවත් එක්ක අපිට ටිකක් මේ අංචති නැත්නම් මේ ඡයන්න තමයි නිවැරදි එක කියලා පේනවා. අපි දැන් ඉස්සරහට මේක සාමූහික සජ්ජායනා කරන දවසක එතකොට මේවා වටිනවා. අපි පද හරියට කතා කරගෙන කියවගෙන යන්න. එතකොට මේ වටිනාකමක් තියෙන නැත්තම් මේ කටටෙන එක කිව්වට හරියන්නේ නැහැ. ගැළපෙන එක කියන්න ඕනේ. එතකොට අංචති තමයි ඊටමත් ගැළපෙන පදේ බව අපිට පේන්නේ. ඒ වගේම තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙන්නේ අංචන්තෝ කියලා. නැත්තම් අංජන්තෝ නෙවෙයි. සමහර සංස්කරණ තියෙන අංජන්තෝ කියලා. ඊළඟේ කාරණේ තමයි ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මී විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මී විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මී විහෙරති කියලා ප්‍රකාශයක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ මුල් හරියේ.
එතකොට පළවෙනි එක තමයි මේ තමන්ගේ කය අනුව බලමින් තමන්ගේ කයේ ස්වභාවයන් පිළිබඳව දකිමින් මේ භාවනාව කිරීම කියන එක. බහිද්ධාවා කියලා කියන්නේ බහැර කයක් කියන එක. එතකොට ඒ පිළිබඳවත් සමහරක් කෙනෙක්ගේ අදහස් විවිධයි. සමහරක් කෙනෙක් මෙතන මේ අජ්ජත් කියලා කියන්නේ ඇතුළත කය කියන එකත්, බහිද්ධ කියලා කියන්නේ මේ බාහිර අපේ අංගපසංග බවත් කතා කරනවා. සමහරක් කෙනෙක් තමන් සහ අනුන් කියන අර්ථයෙන් යුක්තව කතා කරනවා. ඒක කොහොම වුණත් කමන්නේ. හැබැයි බහැර කය දකින්නට වඩා අපිට ලේසි අජ්ජත් කායම. තමන්ගේ කය දෙස දකින්න එක තමයි ලේසි. අජ්ජත් බහිද්ධාව තමාගේ හරි බහැර කයක හරි මේ කයේ ස්වභාවයන් පිළිබඳව දකිමින් අපි වාසය කරනවා. ඒ වගේම තමයි ඒ කයෙහි හටගැම්ම සමුදය ධම්මානුපස්සීවා. මේ කය ආදී හටගත්ත විදිය, මේ කය කොහොමද හටගෙන තියෙන්නේ, මොනවද මේ කයෙහි තියෙන්නේ ආදී වශයෙන් ඒ පිළිබඳ අවබෝධ කරගෙන ඔන්න අපි භාවනා කරනවා. එතකොට මේ ඊට පස්සේ තියෙන ස්ටෙප් එතකොට පළවෙනි එක තමයි මේ හොඳ තැනක ඉඳගෙන මේ හුස්ම දකින්න එක. හුස්ම පිළිබඳ අවබෝධයක් තියෙන කෙනා තමයි මේ විදිහට මේ කයෙහි සමුදය සහ වැයවීම දකින්නේ. මේ කයෙහි හටගන්න එක සහ වැයවීම දකින්න බෑ යම් කෙනෙකුට අර සිහිය මේ යම් කිසි ප්‍රමාණයකට හරි එක්තැන් කරගන්න කෙනෙකුට අර නිවැරදිව දකින්න බෑ. ඒ කියන්නේ අපිට පුළුවන් නිකන් මේ කය මෙහෙමයි තමයි කියලා. හැබැයි මේක අර භාවනාවක් වශයෙන් වඩන කෙනෙක්ට අන්න ඊළඟ අවස්ථාවකදී එයා දකිනවා මේ කයේ හට ගැනීම සහ වැයවීම නැත්තම් ගෙවි යෑම දකිනවා. ඒ වගේම තමයි හට ගැනීම ගෙවි යාම දෙකම දකිමින් ඒ පුද්ගලයාට භාවනා කරන්නට හැකියාවක් පවතින. එයා භාවනා කරනවා. අත්තිකායෝතිවා පනස් සතිපච්චපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තය පතිස්සති මත්තා අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති එවං බිකෝ බික්ඛවේ බික්ඛු කායානුපස්සී විහෙරති. මෙතන මේ පදේ පිළිබඳව මේක පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අදහස් තමයි අත්තිවාපන කියන ඇතයි දවනාහි කියන එකේ තියෙනවා කියන අර්ථයෙන් යුක්ත ඒක ලොකුවට අපි ගන්න යන්න ඕනේ. මේ කායෝ මේ ආස්වාස ප්‍රාස්වාස කයෙහි ඒ යෝගාවචර පුද්ගලයා සති පච්චුපට්ඨිතා හෝති. සිහිය එළඹ සිටියේ වේ. එයා දැන් මේ කය පිළිබඳව එළඹ සිටි සිහියකින් යුක්තව ඉන්නවා. අන්න එහෙම කෙනාට ඥානමත්තාය. එයාට ඥානෙ වැඩිම පිණිස එයා ඥානෙ තවදුරටත් සංවර්ධනය කරගන්න මේක උපකාරයක්. පතිස්සති මත්තාය සිහිය වැඩිම පිණිස. එයාට මේ සිහිය තවදුරටත් වඩන්න පුළුවන්. වැඩි දියුණු කරන්න පුළුවන්. අනිශ්චිතෝච අනිශ්චිතව කියලා කියන්නේ නිකන් මිශ්‍ර වෙන්නේ නැතුව මේ එහෙට යනවා හිත මෙහෙට යනවා එහෙම නැතුව නිකන් හරිම ඒකාත්මික අරමුණකින් යුක්තව මේ පුද්ගලයා ඔන්න වාසය කරන්නට පටන් ගන්නවා. ඒ වගේම තමයි පුද්ගලයා කිංචි ලෝකෙනච උපාදීයති. උපාදානය කියලා කියන්නේ උපාදානය කරගන්නවා කියන දැඩිව අල්ල ගන්නවා කියන එක. මෙහෙම ඉන්න පුද්ගලයා මේ ලෝකයේ තියෙන භෞතික හරි අභෞතික හරි මේ කිසිම දෙයක් පිළිබඳව දැඩිව අල්ලා ගන්නා ස්වභාවයෙන් වියුක්ත වෙනවා, අඩු කර ගන්නවා ඒක. ඒවන් අපි මෙසේම කෝවණයි බික්කවේ මා බික්කව කායේ කායානුපස්සී විහෙරති කය අනුව බලමින් කටයුතු කරනවා. එතකොට යාට අර කියන තෘෂ්ණාවේහි අධික ස්වභාවය නැත්තම් මමත්වයේ පිළිබඳව තියෙන අධික ස්වභාවය නැත්තම් උපාදානයේ පිළිබඳව තියෙන අදහස යාට අඩු කරගන්න පුළුවන්. මේක නැති වෙනවාම කියලා කියන්න බෑ. ඉතින් උපාදානය කරගන්නේ නැහැ. දැඩිවල්ල ගන්න. එතනින් අර සම්පූර්ණ වශයෙන් කෙලෙස් ප්‍රහාණය වුණා කියන අදහස ලබා දෙන්නේ නැත්නම් එතනින් ඉවර කරන්න පුළුවන් මේ සූත්‍රය. එමෙ නැතු ඉස්සරහට යන්නේ ඒ හේතු නිසා යා මේ ලෝකයේ පිළිබඳ උපාදානය කර ගැනීම අඩු කරගන්නට පටන් ගන්නවා. මේ භාවනාවෙන් තවදුරටත් ඉස්සරහට ඉදිරියට යන යෝගාවචරයා නැත්තම් භාවනා කරන පුද්ගලයා. එතකොට මේක භාවනාවත් එක්ක වඩනකොට තමයි යම්කිසි කෙනෙකුට මේකේ හරියටම තේරෙන්නේ. මට අවශ්‍ය කරන්නේ මේකෙදි මේ සූත්‍රය කියවගෙන යනකොට මොකද්ද මේ කියන්නේ කියන එක අවබෝධ කරවීම. එහෙම නැතුව මේ භාවනාව පුරුදු කිරීම මේකේ අරමුණක් නෙවෙයි. දර්ශනයක් ඉගැන්වීමත් මෙතන අරමුණක් නෙවෙයි. මේ සූත්‍රය කියවනකොට තේරෙන්න තත්වයකට ගැනීම තමයි මේ පාඩමේ නැත්තම් මේ අධ්‍යයනයේ අරමුණ.
පුනච පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති තිතෝ වා තිතෝමීති පජානාති නිසින්නෝ වා නිසින්නෝමීති පජානාති සයානෝ වා සයානෝමීති පජානාති යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති පුනච පරම් නැවතද එතකොට මම මේ පිළිබඳව කතා කරන පස්සේ පුනච පරම් කියන පදය ගැන භික්කවේ මහන් භික්ෂුව ගච්ඡන්තෝ හරි යම් එයා යනකොට ගමනක් යනකොට දැනගන්න ඕනේ මම දැන් මේ ගමනක් යනවා කියලා එහෙම නැතුව මේ ඔහේ මල්ලක් කරන් මේ හිතුමතේ යන එක ගමනක් තමයි. හැබැයි අපිට පුළුවන් නම් ගමනක් යනකොට මම දැන් ගමනක් යනවා කියලා දැනගන්න. ඒක මනාව දැනගන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට මම දැන් තිතෝම් හිති පජානාති. මම දැන් මේ හිටගෙන ඉන්නවා මෙතන. දැන් නිසින්නෝම් හිති ඉඳගෙන ඉන්නවා. මේ සිටිනවා කියලා මෙතන මේ කියන්නේ හිටගෙන ගමන් කරන්නේ නැතුව ඉන්නවා කියන එක තමයි මේ ටිතෝමීති කියන්නේ. නිසින්නෝ කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා. සයානෝවා මම දැන් නිදාගෙන ඉන්නේ කියලා දැනගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට එයා මේ ඉරියව් පවත්වා ගන්න ඕන මේ ඒ පුද්ගලයා. එතකොට මේක පිළිබඳව මටත් අදහසක් තියෙනවා. අපිට පේනවා දැන් භාවනා උගන්වන ගොඩක් අය මේක මේ ගැඹුරට අරන් වැඩි කියලා. ඒ කියන්නේ නිකන් ගමනක් දැන් යනවා කියන ඔන්න දැන් මං කකුල තිබ්බා කකුල ඉස්සුවා ඊළඟ පියවර තිබ්බා. ඇත්තටම එහෙම භාවනා කරන්න ගියොත් එහෙම මේ වැඩේ කරන්න බෑ. කියන්නේ මෙතනදී මේ තව කෙනෙකුට අදහසක් ගන්න අදහස් වෙනත් අදහසක් තියෙන්න පුළුවන්. මගේ නම් අදහස මෙතන මේ යනවා කියන කාරණේ පිළිබඳව අවිච්ඡින්න වෙච්ච චෛතසික සමුදායක් පවත්වා ගන්නවා කියන එක. එහෙම නැතුව මේ ඔන්න දැන් මම අඩියක් තිබ්බා ඒ අඩිය ඉස්සුවා ඊළඟ අඩිය තිබ්බා එහෙම මේ වැඩේ කරන්න ගියොත් එහෙම අපිට මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස අපි කියමුකෝ කෑමක් හදන්න ගියා කියලා. අපි කෑමක් හදන්න ගියොත් ඔන්න දැන් මම ලුණු බෝතලේ ගත්තා. දැන් ලුණු බෝතලේ මම පියන අරිනවා. මම දැන් ලුණු හැන්දක් ගන්නවා. ඒක මම හොද්දට දානවා. ඔහොම භාවනා කරන්න ගියොත් එහෙම පිස්සු හැදෙනවා. ඒ නිසා මෙතන මේ අවිච්ඡින්න වෙtti චෛතසික සමුදායක් පවත්වා ගන්නා ස්වභාවය මිසක්කා ඒක වෙන වෙනම සිතුවිල්ලස ගන්නවා කියන එක නොවේයි විය යුතුයි. මම ඒක නිකන් විස්තර කරන්නේ මේ සූත්‍රයෙන් ඒක පේන්නේ නිකන් මේක මම දැන් යනවා කියලා දැනගන්නවා. එහෙම හැරෙන්න යනවා කියන එක ඇතුළේ තියෙන දේවලුත් අපි මේ කොටස් වලට 100,000කට බෙදන්න ගියොත් එහෙම ගමන යන්න වෙන්නේ නැහැ. ඒ පිළිබඳ සමස්ත අවබෝධයක් තියෙනවා. ඒක හරි. පුනච පරං කියන එක මේ සමහර සංස්කරණ මේක එකට තියෙනවා. සමහර සංස්කරණ පුන චපරං කියලා තියෙනවා. පුනච පරං කියලා තියෙනවා. නමුත් මම මේ අධ්‍යයනයේ තුලදී නැත්තම් මේ ටෙස්ට් එක තුලදී මේ පුනච පරං කියන එක පද තුනක් ලෙස තමයි ගන්නෙ. ඒකට හේතු මම දක්වලා තියෙනවා. ඔබට පස්සේ කියව ගන්න පුළුවන්. ඒව ගැන අපි කතා කර කාලය නම් මිඩම් කරන්නේ. මේ අපි අර ඉස්සෙල්ලා කිව්ව කාරණේමයි. තමන්ගේ කයත් හෝ අනුන්ගේ කයක හෝ තමන්ගේ අනුන්ගේ කයක හෝ ඒ කායානුපස්සීව කයානුව දකිමින් එයා කටයුතු කරනවා. ඒ වගේම කයෙහි හට ගැනීම ගැන අවබෝධ කරගෙන යා භාවනාව සංවර්ධනය කරන වඩනවා. ඒ වගේම කයෙහි වැයවීම පිළිබඳව ධර්මානුකූලව දකිමින් එයා මේ භාවනාව කරනවා. ඒ වගේම හට ගැනීම සහ වැයවීම පිළිබඳව දකිමින් යම් කිසි කෙනෙකුට මේ භාවනාව ඉස්සරහට තවදුරටත් කරගෙන යන්නට පුළුවන්. මේ කාරණේත් අපි කතා කරා. මේ එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කරන මේ පුද්ගලයා ආස්වාස ප්‍රාස්වාස කරනකොට එයාට ඇති වෙනවා සිහිය පිහිටනවා. සතිපච්චුපට්ඨිතා හොති. අන්න එතකොට මේ ඥානයේ වැඩිම පිණිසේ සිහිය උපකාරී වෙනවා. ඒ වගේම තමයි සිහිය වැඩිම පිණිස පවතිනවා. ඥානයේ වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස පවතිනවා. එයා තවත් එකක් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව කටයුතු කරමින් කටයුතු කරනවා. අන්න එතකොට මේ පුද්ගලයා මේ ලෝකයේ තියෙන දේවල් උපාදානය කරගන්නේ නැතුව ඉස්සරහට යනවා. කියන්නේ අරකට මට ඕනි මේකත් ඕනි. දැන් ඇත්තටම අපි සිතුවිල්ලක් කියලා කියන්නෙම
යම් කිසි අවස්ථාවක සිතුවිල්ලක් හිතන්නේ ඒ දේ මට ඕන හින්දානේ. මම කැමති දෙයක් ගැනනේ මම හිතන්නේ. දැන් නැත්තම් අපිට අපි අකමැති දෙයක් ගැන හිතන එකත් යම් කිසි උපාදානයක් තමයි. අකමැති දෙයක් අපි මේ ග්‍රහණය කරගන්නෙත් මේ ද්වේෂ සහගත නිසා. කියන්නේ කැමැත්ත නිසා අපි තෘෂ්ණාව නිසා දෙයක් අල්ලගන්න පුළුවන්. ද්වේෂ සහගත නිසා අයින් කරනවා වෙන්නත් පුළුවන්. එතකොට මේ හැම දෙයකින්ම අපි ගැරිලා ඉන්න හින්දානේ මේ දෙක අපිට ඕන එපා වෙන්නේ. හැබැයි අපිට පුළුවන් ඒ දේවල් එකක්වත් කෙරෙහි ඇලීමක් ඇති කරගන්න නැතුව මේ උපාදානය කරගන්න නැතුව කටයුතු කරන්න. ඒක තමයි මේ කායානුපස්සනාව ඉස්සරහට රැගෙන යෑමට උපකාරී වෙන්නේ. කියන්නේ භාවනාව කරන වෙලාවේ අනිවාර්යයෙන්ම අපිට මේ එක එනවා අදහස්. ඒ අදහස් එන්නෙම එක්කෝ ඒක මට ඕන හින්දා. එක්ක මට එපා හින්දා. ওই දෙකනේ තියෙන්නේ. නිකම්ම එක්ක මධ්‍යස්ත වෙන්නත් පුළුවන් යම්කිසි අවස්ථාවක්. හැබැයි ඒ එකක්වත් ඕනේ නැත්තම් අපි ඒ වෙලාවේ ඒ අදහස් එකක්වත් ඕනේ නැත්තම් අපි ඒව අල්ලගන්නේ ඒ අදහස් ආයි ප්‍රතික්ෂේප කරන්න දෙයක්වත් නැහැ. බැහැර කරන්න දෙයක්වත් නැහැ. අල්ලගන්න දෙයක්වත් නැහැ. මොකද මේ භාවනාව කරගෙන යන වෙලාවේ අපිට අල්ලගන්න අරමුණු නොඑනවනම් අන්න ඒක තමයි වටින්නේ. හැබැයි භාවනා කරන්න පටන්ගෙන මේ ඉස්සරහට කරගෙන යනකොට ටික වෙලාවක් යනකොට මේක වෙන්නේ මොකද්ද? මේ තෘෂ්ණාසහගත ස්වභාවය නිසා අරමුණු වලට අපි එල්බගෙන කටයුතු කරනවා. ඒක අහන්න එපා මේ කොහොමද මේ අරමුණු මේවා කරන්න කියලා. මේකම තමයි මාර්ගය. එතකොට දැන් මෙතෙන්ට යන්න බැරි නම් ආයෙ තව ඉස්සරහට යන්න. ආයෙ මේ සිහිය පිහිටුවාගෙන මේ හිත මේ එක අරමුණක පවත්වාගෙන කටයුතු කරන්න වෙනවා. ඊට පස්සේ මේකත් අපි කතා කරමු චුට්ටක්. පුණ්‍යච පරම් බික්කවේ බික්කු අභික්ඛන්තේ පටික්ඛන්ත සම්පජානකාරී හෝති ආලෝකිතෝ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිජ්ජිතේ පසාරිත සම්පජානකාරී හෝති සංකාටේ පත්ත චීවර ධාරණ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්බේ සම්පජානකාරී හෝති ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ භාසිත තුන්නී භාවයේ සම්පජානකාරී හෝති. එතකොට ඊට පස්සේ ඒ වගේම තමයි අපිට හොඳ සිහියෙන් ඉන්න පුළුවන් අවස්ථා ගැන මේ සූත්‍රය කතා කරනවා. අභික්ඛන්තේ ඉස්සරහට යනකොට මම දැන් ඇවිදගෙන යනවා කියන එක. එතකොට ඒක අරම මුලින් සඳහන් කරා වගේ ඒක කඩ කරන්නේ නැතුව මම ඉදිරියට යනවා කියන එක අවිච්ඡින්න වෙච්ච චෛසික සමුදායකට බාර දෙනවා. දැන් ගමනක් යනවා කියන්නේ. පටික්ඛන්තේ ආපසු එනකොටත් මම හොඳ සිහියෙන් ඉන්නවා කියන එක. ඒ වගේම තමයි එයා නුවණින් සිදු කරන එක ආලෝකිතේ ඉන්ද්‍රිය බලනකොට විලෝකිතේ කියලා කියන දිසා බැලීමේ කියන්නේ අර වටපිටාව බලනවා කියලා කියන්නේ ඒ වගේ ඉන්නකොට සම්පජානකාරී ඒක නුවණින් සිදු කරනවා සම්මිජ්ජිතේ එයා අත්පහ අකුලනකොට පසාරිතේ අයින් කරනකොටත් එයා මේ නුවණින් කටයුතු කරනවා ඒ වගේම තමයි සංඝාටි පත්ත චීවර ධාරණේ පාසිවුරු දරාගෙන ඉන්නකොට දරාගෙන ඉන්නවා කියන එකෙන් අර්ථ කිහිපයක් දෙන එකක් තමයි යා පොරවගෙන ඉන්නවා කියන එක පොරවනවා කියන එක දෙකම ගන්න පුළුවන් අපිට මේ පාසිවුරු දරාගෙන ඉන්නකොටත් එයා මම දැන් මෙහෙම මේ සිවුර පොරවගෙන ඉන්නේ කියලා දැනගෙන කටයුතු කරන්න ඕන. ආහාර අනුභව කරනකොට යම් කිසි කෙනෙක් බොනකොට කනකොට රස විඳිනකොට අපි නුවණින් යුක්තව ඒක කරන්නට ඕන. ඒ විතරක් නොවේ මේ සූත්‍රයේ තියෙන සාමත් ප්‍රකට කියව නැත්නම් උච්චාර පස්සාව කම්ම අඩුම ගානේ අපේ මල මූත්‍ර පහ කරන අවස්ථාවේදී පව අපේ නුවණින් යුක්තව මම මේ වැඩේ කරනවා කියලා දැනගෙන කටයුතු කරනවා නම් අන්න ඒ පුද්ගලයා මේ සතිපට්ඨානය වඩන පුද්ගලයෙක්. ඒ වගේම තමයි ගතේ යම්කිසි ගමනක් යනකොට හිතේ ඉන්නකොට මේ හිටගෙන ඉන්නකොට නිසින්නේ ඉඳගෙන ඉන්නකොට නිදා ගන්නකොට නිදි නැතුව ඉන්නකොට කතා කරනකොට නිශ්ශබ්ද වෙන්නකොට අන්න යා පුළුවන් නම් නුවණින් යුක්තව මම මේ වැඩේ කරන්නේ කියලා දැනගන්න. හරි අමාරු වැඩක් ඉතින් ඒ කියන්නේ මේ හැම වෙලාවකම නුවණින් ඉන්නවා කියන එක අර අවබෝධයකින් යුක්තව ඉන්නවා. ඒ කාර්ය පිළිබඳ අවබෝධයකින් යුක්තව ඉන්නවා කියන එක. එහෙම නැතුව අර මුලින් සඳහන් කළා වගේ ඔන්න දැන් මං දොර අරින්න යන්නේ. ඔන්න මං දැන් යතුරු මේකට දානවා. ඔන්න දොර මෙහෙම කරා මං දැන් දකුණු කකුල තිබ්බා. මෙහෙම හිතන්න ගියොත් ඒක උගන්වන මං දැකලා තියෙන ගොඩාක් තැන්වල ඒක ප්‍රායෝගික නෑ මේ භාවනාව කියලා තමයි මට පේන්නේ. ඔබට අදහස් ඇති ඒ පිළිබඳව මේ දැන් ඒක අර අපි පැහැදිලි අවබෝධයකට එන්න ඕනේ කියන කාරණේ පිළිබඳව
අර මුලින් සඳහන් කළ කාරණේම තමන්ගේ කය හරි අනුන්ගේ කයක හරි මේක දකිනවා අනුන්ගේ හරි තමන්ගේ හරි කයේ මේ කයෙහි හට ගැනීම සහ වැයවීම දකිමින් එයා භාවනාව ඉස්සරහට කරගෙන යනවා. කයෙහි හට ගැනීම කියන එකෙන් අර නිකන් අපිට ඕන දැන් ඇත්තට මේ වගේ තැනක අරක අපිට කයේ හට ගැනීම කියන එක අපිට අනුන්ගේ කයකට උනත් දාන්න පුළුවන්. ඕන පොඩි එකෙක් දෙස බලලා අපිට ඒ කයෙහි තියෙන මේ මහා මේ දුක්ඛිත ස්වභාවය දකින්න පුළුවන්. චූටි එකෙක් දැන් මාස දෙක තුනකට මේ ඉස්තර දැක්ක කෙනෙක්ගේ කයක් දැකලා ඕනනම් අපිට මේ කයේ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. ඒ දුක්ඛිත ස්වභාවය, නිස්සාර ස්වභාවය මොකද්ද මේ ජීවිතය කියන එක අපිට දකින්න හිතන්න පුළුවන්. ඒ වගේම තමයි වයසකට ගිය කෙනෙක් දෙස බලලා අනේ මාත් මෙහෙම යනවනේ කියලා හිතන්න පුළුවන් යම් කිසි විදිහකට. ඒක නිකන් අර පිළිකුල් සහගතව මහලුක පිළිකුල් සහගතව ගන්න නැත්නම් අවබෝධයෙන් කෙනෙක්ට තමන්ගේ කයෙන් හරි අනුන්ගේ කයකින් හරි මේ ස්වභාවයෙන් අවබෝධ කරගැනීමේ හැකියාව පවතිනවා. මේ කැල කතා කරා පුනච පරම් භික්කවේ භික්ඛෝ ඉමමේව කායං උද්දම් පාතල අදෝ කේස මත්තක තචපරියන්තම් පුරන් නානප්පකාර අසුචින පච්ච වෙක්කති. මෙතන කියන්නේ යම් කිසි මේ මහාන කෙනෙක් තමන්ගේ කය තමන්ගේ කයෙහි තියෙන උද්දම් පාද තලා. ඒ කියන්නේ උද්දම් කියලා කියන එක අර පයින් කිව්වත් මෙතන අර මොකක්ද පයින් නෙවෙයි හරින යටිපල්ල කියලා කියන්නේ යටිපල්ල උද්දම් පාද තලා කියලා කියන්නේ යටිපල්ලෙන් උඩ අදෝ කේස මත්තක කෙස් වලින් යට තච පරියන්තං සමෙන් අයින් වෙන නැත්තම් සමෙන් ඉවර වෙන නානප්පකාරස නොඑක් ආකාර අසූචිනෝ අසූචියෙන් පිරුණු ඉමං කාය මේ කය පච්ච වෙක්කති බලයි. ඊට පස්සේ අර දැන් මේ භාවනාව ඉස්සරහට කරගෙන යනකොට ඒ පුද්ගලයා දකින්නට මේ යොමු වෙනවා. අනේ මගේ මේ යටිපල්ලේ ඉඳලා කේස අනතවර කියන අපි කේසාන් පාදාන්තයේ සිට කේසාන්තය දක්වා කියලා. කේසාන්තය දක්වා තියෙන මේ සමෙන් බියු නැත්නම් සමෙන් අවසන් වෙන මේ නොඑක් දේවල් වලින් පිරලා තියෙන ඇතුළත ශරීරය දකින්න පටන් ගන්නවා. ඇත්තට දැන් මේ වගේ මම යෝජනා කරන්නේ නැහැ නිකම් මේ ඔය අලුත් බැඳපු කෙනෙකුට හරි මේ ජීවිතය ගත කරන කෙනෙකුට හරි මේක නිකන් සමහරක් විට එයාලගේ සමහරක් සමහර කෙනෙක්ට හරියන්න පුළුවන්. හැබැයි මේ හරි අවබෝධයක් නැතුව යම්කිසි කෙනෙක් මේ යොමු වෙනවා නම් මෙතනින් එහාට මේ වගේ මේ කායගත සතියට ඒක චුට්ටක් ඇත්තටම තමන්ගේ ශරීරයේ සැබෑ ස්වභාවය දකිනකොට ඇති වෙන්න පුළුවන් පිළිකුල් සහගත බව. පිළිකුල් සහගත බව නිසා තමන්ට තමන්ගේ ශරීරය එපා වුණොත් හරි අනුන්ගේ ශරීරය එපා වුණොත් හරි නිවන කියන සාධකයේදී නොවේ සමහරකට පෞල් ජීවිත අසාර්ථක එහෙම වෙන්න පුළුවන්. ඒක මේ ආත්මෙදී සංසාරික ජීවිතයේදී සංසාර පැවැත්මේදී ඒක හරි. ඒ නිසා Taman තෝර ගන්න ඕනේ. ඉතින් ඒ සහ මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඉන්න ඕන මේ වගේ ධර්ම කරුණු ගැන හිතනකොට අත්තිමස්මින් කායකේ සලෝමානකා දන්තතජෝ මන්සන්නහරු අට්ටි අට්ටි මිංජ වක්කං හදිනකන කිලෝමකම් බීකම් පප්පා සාන්තාන්තුන උදරියන් කරිසම් පිත්තන් සෙම්මන් පුබ්බලෝගිතන් සේදුමින්ද අස්වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති කියලා අපි මේ දෙතිස් කුණ පොල කඩනවා අපි අහලා තියෙනවා මේ ගැන මේකම් කයෙහි කෙස් තියෙනවා ලොම් තියෙනවා නිය තියෙනවා දත් තියෙනවා සම්මස් නහර ඇට මිදුළු පෙනහළු හදවත අක්මාව දලඹුව එමි දැන් දලඹුව එහෙමනම් මම නම් ඇත්තට දන්නේ නැහැ කෝකද ඔය දලඹුව කියලා කියන්නේ කියලා ඒක ඕන්න හොයාගන්න පුළුවන් මේ අපේ ශරීරය ඇතුලේ තියෙනවා තමයි ඔක්කොම බඩදිව පපු මාස අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර පිත්ත සෙම සැරවල ලේ දහදිය මේදය කඳුළු උරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මුත්‍රා ආදී වශයෙන් දක්වන මේ ටික තමයි අපේ ශරීරයේ තියෙන්නේ. ඉතින් මේ ටික කොහොමත් අපේ ශරීරය තුල පවතිනවා. මම හිතන්නේ මේ මෙතන මේ ඉන්න අය ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්නේ සහ දන්නවා ඒ ගැන. ඒ නිසා මම තව දුරටත් මේ ගොඩක් කරුණු කියන්න බලාපොරොත්තු වෙන්නේ. මම තව චුට්ටයි තියෙන ඊට ඉවර කරන්නම්. තේයතා බික උබතෝ මුකා පුටෝලි මේ පදේ මම පස්සේ කතා කරන්න පුටෝලි නානා පුටෝලි පුරා නානා විහිතස දඤ්ඤස් සේයටිද සාලින වීහින මුග්ගාන මාසාන තිලානන් තණ්ඩුලානන් තමේනන් චක්මා පුරුෂ මුංචිත්තා පච්ච වේකේ ඉමේ සාලි මේ විහි මේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලා තේමේකෝ බික්ක ඉමේ බික්කු ඉමේ කාය උද්දම් පාතල අදෝ කේසමක්තක ප්‍රතිපදියන්දම් පුරා නාමපකාරස්ස අසිතුනෝ පච්ච වේකති මහණෙනි මේ තියෙනවා මල්ලා
මේ මල්ල අපි ගත්තොත් එහෙම දෙපැත්තෙම මේ ලණු වලින් බැඳලා තියෙන කියමුකෝ. සමහරක් විට අපි කියමුකෝ අර පොහොර මලු කියනවා. තව ඉස්සර තිබ්බා මොකද්ද? එක එක මලු තියෙනවානේ. අපි හාල් මල්ලක් කියමුකෝ. මෙහි තියෙන අර කඩේ තියෙන හාල් මල්ලක්. ඒක දෙපැත්තෙම මහලනේ තියෙන නේද? ඒ හාල් මල්ලට දානවා අ, හැල්වි. හැල්වි දානවා. ඊට පස්සේ ඒ මල්ලටම වී ටිකකුත් දානවා. මුන් ටිකකුත් දානවා. මෑ ඇට දානවා. තල දානවා. සහල් දානවා. ඒ වගේම තමයි මේ දාලා තියෙන මල්ල චක්කුමා පුරිසෝ. චක්කුමා පුරිසෝ කියන්නේ නිකන් ඇස් තියෙන පුරුෂයෙක්. ඇස් තියෙන පුරුෂයෙක් කියලා කියන්නේ නිකන් හැක් තියෙන කෙනෙක් හරි නිකන් අර මේ පිළිබඳ මේ වෙනස දකින්න පුළුවන් වෙනස අවබෝධ කරගන්න පුළුවන් පුරුෂයෙක්. නැත්තම් අවුරුදු දෙක කොල්ලෙකුටත් මේ ඇස් තිබ්බට මේ සමහරක් විට අවුරුද්දක මේටත් අඩු මේ පුරුෂයෙකුට බෑනේ ඔය වෙනස තෝරගන්න සමහරක් විට මෙතන මේ ඇස් ඇති පුරුෂයා කියලා කියන්නේ අවබෝධයක් තියෙනවා කියන අර්ථයෙන් ඒවා නැත්තම් අර අපි වාච්‍යාර්ථයෙන් විතරක් ගන්න එපා. දැන් ඔය භාෂාවක තියෙනම අර්ථ ලබා ගැනීමේදී එකක් තමයි වාච්‍යාර්ථය. වාච්‍යාර්ථය කියලා කියන්නේ වචනයක තේරුමක් තියෙනවා. සමහරක් ඒ වගේ තියෙන ව්‍යංජනාර්ථය කියලා එකක්. ව්‍යංජනාර්ථය කියලා කියන්නේ දෙවෙනි අර්ථය. දැන් උදාහරණයක් ලෙස අපි බයිනකොට කියනවා ඔය එකම ගොනෙක්නේ කියලා. දැන් ගොනෙක්නේ කිව්වහම ඇත්තට මෙයා ගොනෙක්ද? පිරිමි පුද්ගලයෙක් ගොනෙක් වෙන්න පුළුවන්ද? නෑ. මෙතන ගුණා කියලා අපි ඒක අර්ථවත් කරේ ගුණාට තියෙන ලක්ෂණ නෑ. මට ගුණාකට තියෙන ලක්ෂණ කකුල් හතරකුත් නෑ. එතනදී නොකියා කියන ව්‍යංජනාර්ථයක් වශයෙන් මෙයා අනුවණයි කියන අර්ථේ. සමහරක් විට පුරුෂයන්ටත් වැඩි හරකක් මේ නුවණකාර වෙන්නත් පුළුවන්. හොඳට ඔය මේ කුඹුරු වලින්ම හාන්ට මේ අරන් යන්නේ. අර එතනදී තියෙන ව්‍යංජනාර්ථයක්. ව්‍යංජනාර්ථයක් කියලා කියන්නේ අර්ථයට වඩා අපිට අවබෝධ වෙන අර්ථයක් තියෙනවා. ඒ නිසා මෙතන මේ ඇස් ඇති පුරුෂයා කියලා කියන්නේ එහෙම අර්ථයක් ඈ. සහ මේ සූත්‍ර කියවෙනකොටත් අපිට ඒ පදයට වඩා සමහරක් විට අර්ථය වෙනස් වෙන්න පුළුවන්. අපිට ලැබෙන අවබෝධය වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම මේක තමයි මේ වෙන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ මේ අවබෝධ කරගත්ත දේ මේ භාෂාවකින් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට සමහරක් අවබෝධිත දෙයක් භාෂාවකින් ඉදිරිපත් කරනවා කියන එක ලේසි නෑ. බුදුහාමුදුරුවෝ ගත්ත මේ ප්‍රයත්නය හරිම ලේසි එකක් නෙවෙයි. ඒ කියන්නේ භාෂාවකින් කියනවා කියන එක අවබෝධයක් ලේසි නෑ. ඒ මල්ල මුංචිත්වා මිද ඉමේ සාලි අඩේ මෙන්න මේකේ මේ වීත් තියෙනවනේ, මේකේ හැල්වීත් තියෙනවනේ, මෙන්න මේකේ මුන් තියෙනවනේ, මේවා මෑකරල් තියෙනවනේ, මේකේ මෙන්න මේ ටික තලනේ මේවා, මේ ඇට ටික සහල් කියලා එයා මොකද කරන්නේ? මේවා වෙන් කරලා වෙන වෙන ගොඩවල් වලට ගහලා බලනවා. අන්න ඒ වගේ තමයි අපිටත් මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුලුවක් ගොඩ ආදී වශයෙන් දක්වන මේ දෙතිස් කුණප මෙහෙම නිකන් පැත්තක තියලා බලන්න පුළුවන්. එහෙම කිව්වා කියලා මේ ගොඩ වල ගහලා කියන එක නෙවෙයි. අපිට පුළුවන් මේ සමස්තයක් වශයෙන් අපිට දකින්නත් පුළුවන් ඕන මේ මගේ ඇස තියෙන්නේ මෙතන. ඕනනම් ඉතින් ඇස අනිත්‍යතාවය මේවා අපිට වෙනම භාවනා කරන්න පුළුවන්. නමුත් මෙතනදී මේ කතා කරන්නේ මේ විදිහට අපිට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ කියන දෙතිස් කුණප වෙන වෙනම. මේක එතකොට මේක මේ එකට තිබ්බහම අපිට පේන්නේ නැහැනේ. දැන් කාර් එකක් ගත්තාම අපි කාර් එක කිව්වට කාර් එක ගලවලා තිබ්බහම අපි කාර් එක කියන්නේ නැහැනේ. එතකොටනේ අවබෝධ වෙන්නේ නැහැ මෙතන කාර් එකක් නැහැ කියලා. එතකොට මම කියන පුද්ගලයා මම කියලා අපි කියන්නේ මේ මගේ අත් දෙක මගේ මේ ශරීරයට බද්ධ වෙලා තියෙන. මගේ ඇස් දෙක මගේ කන නාසය ආදී වශයෙන් මේවා තියෙන හින්දානේ මමත්වයක් තියෙන්නේ. දැන් මම කියන පුද්ගලයා තුල පවතින මේ දේවල් ටික මෙහෙම එළියෙන් තිබ්බොත් එතන මම නෑනේ. ඒ කොහොම දකින්නවා කියන එක හරිය අමාරු වැඩක්. ඉතින් ඒක මේ ඥානය වර්ධනය කර ගැනීමත් තුල තමයි මේ මම නෑ මම නොවේ කියලා හිතන්නේ. මම නොවේ කියලා හිතන එක තුලම කොහොමත් උපාදානය කරගන්න උත්සාහ කරන්නේ පුද්ගලයා. මේක අර ධර්මයේ තියෙන හරි ලස්සන තැන් මේවා. මේ පූතෝලි කියන එක පිළිබඳව මම මේ විස්තර කරනවා. ඒ වගේ ගැටලු තැන් මේක ඇත්තන කම්ප්ලීට් මේ සටහනක් නොවේ. මේක මම මේ සංවර්ධනය කරමින් යනවා. අපි අවසානයේට මේක පොතක් වශයෙන් ඉදි දක්වන්නට බලාපොරොත්තුකුත් තියෙනවා බලමු අපි අපි මේ ටික කතා කරා. තමන්ගේ කයේ හැරි අනුන්ගේ කයක හැරි අනුන්ගේ හැරි බාහිර කයක හැරි මේ ශරීරයේ හට ගැනීම වැයවීම හට ගැනීම සහ වැයවීම දකිමින්
අපිට භාවනාව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියන කාරණේ තමයි මේ සූත්‍ර පෙළේ කතා කරන්නේ. මේක භාවනාවේදීව හාමුදුරු වෙනම කතා කරන වෙන්න පුළුවන්. අපි මේ සූත්‍රය මොකද කියන්නේ කියලා මේ කතා කරන්නේ. ඉස්සරහ ටික ටික මොකද සූත්‍රය ගැන දැනගත්තොත් තමයි අපිට මේ ගැන සමස්ත අර්ථයක් එන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයා එළඹ සිහියෙන් යුක්තව එයා ඥානීය වඩාගෙන සිහිය වැඩි දියුණු කරගෙන කිසිම දෙයක් පිළිබඳව මිශ්‍ර වෙන්නේ නැතුව මේ භාවනාව ඉස්සරහට කරගෙන යනවා. එතකොට මේ පුද්ගලයාට අර උපාදානය කරගන්න තියෙන දේවල් උපාදානය කරගන්න නැතුව තමයි දැන් ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ මේ භාවනා ක්‍රමවේදය තුල අපි තාම ප්‍රාථමික තැනක ඉන්නේ. ඉතින් මේ වගේ තැනකට එනකොට මේ පුද්ගලයා ජීවිතේ ලොකු තැනකට ගිහිල්ලා ඉතින් ඇත්තටම උපාදානය කරගන්නේ නැහැ කියලා කියන්නේම ජීවිතයක හිතාගන්න බැරි දක්ෂතාවය. අපි හැමදේම මේ ලෝකයේ දේවල් මගේය මමය මට ඕන විදිහට කියලා හිතමින් ඉන්න ලෝකයක තුල අඩුම ගානේ භාවනා කරන වෙලාවේ හරි අපිට ඒ චේතනාවන් අඩු කරගෙන ඉන්න පුළුවන් නම් ඔබ නිකන් හිතන්නකෝ ඔබ ජීවිතේ දුක් වෙන්නේ ශෝක වෙන්නේ සංతాප වෙන්නේ ඔය ඔබගේ දේවල් හින්දා. හැබැයි ඔබට වෙලාවක විනාඩි 5ක් මොකක්වත් මට නෑ කියලා හිතලා නිදාගත් වෙලාවක දැනෙන සැපයක් තියෙනවානේ. දැන් ඒක නම් මේ බුද්ධාමේදී කියන්නේ මේ හොඳ දෙයක් කියලා මම කියන්නේ. ඒක නිදාගත්ත වෙලාවකට දැනෙන්නේ නෑනේ අපිට මොකක්වත්. එතකොට ඒක සහනය. ඒ වගේම තමයි මේ මොකක්වත් මේ දකින්න නැතුව ඔබ නිකන් මේ ලස්සන ගඟක් දිහා බලන ඉන්නවා කියන්නේ ඒක සැපක් ඒක. ඒ වගේ තමයි ඒ වගේ දහස් ගුණයක සැපතක් වෙනවා මේ හුස්ම දෙස දකිමින් හුස්ම හොඳට අවබෝධ කරගෙන හිත ඒකාත්මික අරමුණක තබාගෙන මේ කිසිම දෙයක් පිළිබඳව ඇලීමක් නැතුව භාවනා කරමින් ඉඳගෙන ඉන්න ඔබ තුල ඇතිවෙන ඒ ප්‍රීතිසහගත බව සතුට මේ නිවන් මාගේදී ලබන්න පුළුවන් මුල්ම සතුටක්. දැන් අපි එතනින් අද මේ කතාව මේ නිමා කරනවා මේ ඉදිරියට අපි කතා කරමු ඒ ගැන. ඉතින් එහෙම සූත්‍රයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. අපි ඉස්සරහට කතා කරන චුට් විනාඩි 17ක් පරක් වුණා. කමන්නේ මම ටිකක් ඉක්මනට මේක කතා කරේ. මේක මම දැන් ඉවනවා නිකන් කියවලා බලන්න කීප සැරයක්. ඉන්පස්සේ සතිපට්ඨාන සූත්‍රය ඔබට කියවනකොට තේරෙයි. එතකොට ඒක හරි වටිනවා ජීවිතයක් ගැන මේ අපි හැමදේම සතිපට්ඨානය ගැන කියනවා අඩුම ගානේ සූත්‍රේ මොකද්ද කියලා තියෙන්නේ කියන එක තේරෙන්නේ නැත්නම් ඒක මං හිතන මදි පුංචිකමක් අපිට. ඒ නිසා අපි මේ උත්සාහයයි මේ දරන්නේ. එහෙනම් අදට මේක නිමා කරනවා සම්බන්ධව ගොඩාක් ඔක්කොටම සතිපට්ඨානය අවබෝධ කරගෙන නිවන් දකින්න වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන තිරුවන් සරණයි. ඒ වගේ තිරුවන් සරණයි.